ගෞරවනීය මෙන්නාස්රය අවසරයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි සාකච්ඡාව ආරම්භ කරමු අපව. ඊගා කොටසට යන්න කලින් කරපු සාකච්ඡාව ඇතුලේ කොතන හරි ආපහු ගැටලු සහගත දැන් තියෙනවද කතා කරන්න? අර මයික් එක දෙනවා. මේ පැත්තේ. पढ़ेगी මහත්මයා දැන් අපි අபிසංකාර කරලමද අපි ආස්වාදයේ නැමැති පුස්ස උදා කරගන්නේ? අනිවාර්යයෙන්ම අபிසංකාර ගාම අවිද්‍යාව පත්‍ය සංකාර හරහා මේක උදා කරගන්නවා මිසක් ඒක යථාර්ථයක් නෙමෙයි. ඔව්. ඒකනේ මේක මනෝමූලික සංකල්පයක් කියලා කිව්වේ. එතකොට මහත්මයා දැන් අපිට දැන් ඉදිරියේදී පොඩි ගැටලුවක් හරි මොකක් හරි තියෙනවා නම් අපි ඒක විසඳ ගන්න කල්පනා කරනවා. ඒ කල්පනා කරනවා කියන්නේ සංකාර අபிසංකාරද? නෑ. රාගය, ද්වේෂය, මෝහය මුල් කරගෙන කරනවා නම් අන්න ඒක අවිද්‍යාව. දැන් නිවන කියලා කියන්නේ රාගක්ඛයෝ නිබ්බාණං, ද්වේෂක්ඛයෝ නිබ්බාණං, මෝහක්ඛයෝ නිබ්බාණංනේ. එහෙමයි. ඒක රාගක්ඛයෝ නිබ්බාණං කියන්නේ රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා මනස දූෂ්‍ය වෙන්නේ නැත්තම් එතන නිවනයි. එහෙමයි. ඒක හිතන්නේ නැති එකවත් කල්පනා කතා කරන්නේ නැති එකවත් වැඩ කරන්නේ නැති එකවත් නිවනයි කියලා නෑනේ. එහෙමයි. නිවන කියලා තියෙන්නේ මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය නිසා මනස දූෂ්‍ය වෙන්නේ නැත්තම් නිවනයි. ඒතකොට රාගය, ද්වේෂය, මෝහය නිසා මනස දූෂ්‍ය වෙන්නේ ඇයි? අවිද්‍යාව පත්‍ය සංඛාර කරන නිසා. අවිද්‍යාව පත්‍ය සංඛාර කෙරෙන්නේ නැත්තම් රාගය, ද්වේෂය, මෝහය නිසා මනස දූෂ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට ආ හිතන එක අපි හිතමු දැන් බුදු පියාණන් වහන්සේත් හිතුවානේ. බුදු පියාණන් වහන්සේ අපි හිතනවා වගේ නෙමෙයි. එහෙමයි. මොහොතෙන් සාරා සංකල්ප ලක්ෂයක් යහපැත්තේ ඒවා හිතලා කියන්නේ. අතීතයේ ගැන. ඊගාට මේ කිව්වනේ දීපංකර බෝධි මූලයේදී සුමේද නම් තාපසයෙක් කියලා මම මෙහෙම විවරණ ගත්තා කියලා හිතලා කිව්වනේ. එහෙමයි. එතන උන්වහන්සේ අපිට වැඩියෙන් හිතලා තියෙනවා. ඊගාට දීපංකර බුදු පියාණන් වහන්සේ මොකද්ද කිව්වේ? සාරා සංකල්ප ලක්ෂයකට පස්සේ ඔබ ගෞතම නමින් බුදු වෙනවා කියලා කිව්වනේ. අනාගතය ගැන හිතලා. එන අතීතය ගැනයි අනාගතය ගැනයි ඔක්කොම ගැන හිතලා හිතන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. රාගය, ද්වේෂය, මෝහය මුල් කරගෙන හිතනවා නම් කියනවා නම් කරනවා නම්. තව විදිහට කරනවා අවිද්‍යාව පත්‍ය සංඛාරයක්. ඒ රාග, ද්වේෂ, මෝහ මුල් කරනවා නම් ඒක අවිද්‍යාව පත්‍ය සංඛාර වලටයි තියෙන්නේ. කල්පනා කරන්න එපා කියලා කිව්වේ නෑ. දැන් කල්පනා කරන්නේ කාට හරි වැඩේ දෙන්නට. කාට හරි හානියක් කරන්න නම්. අන්න ඒක හොඳ නෑ. කල්පනා කරන්නේ ආස්වාදයක් ගැනම භුක්ති විඳින ක්‍රමයක් ගැන නම්. එහෙමයි. ඒකත් සසරට හේතුයි. ඒ කියන්නේ හිතන්න එපා කියන එක. දැන් හිතන්න එපා කියලා ක්‍රමයක් ගන්නවා නම් එහෙම ඒක අක්‍රියවාදයක්. ඒක එහෙම එකක් නෙමෙයි. හොඳයි. හරි. තව තියෙනවද මොනවා? right. එහෙනම් දැන් මෙතන දැන් අපි කතා කරපු එකේ වැදගත්ම තැනක් හැටියට දැන් මතුවලා තියෙන එක තමයි සබ්බේ සංඛාරා අනිච්චාදී කියන එක. එහෙම නැත්නම් අනිච්චාවත සංඛාරව හැමතැනකම මේ අනිච්ච කියන එක යොදා ගන්න කියලා කිව්වේ මොකේද කියලා අහුවොත් එහෙම. මොකේද? සංඛාරවලට. සියල්ල අනිච්චයි තමයි. ඒක නෑ කියලා කියන්නේ. අපි උපාදානයක් හට ගන්නවා නම් උපාදානෙන් නම් මිදෙන්න ඕනේ. උපාදාන වැඩ පිළිලක් තියෙනවා නම් අන්න ඒක මොකද්ද? සංඛාර කරලා කරන එක. එතකොට ඒක තමයි මුල. සංඛාර අනිච්ච සංඛාරවල අනිච්චත්වය දැකලා අන්නේ මොකද මනෝදණ්ඩනේ මූලික වෙන්නේ. මනස මුල් කරගෙන කරන අන්නේ වැඩේ ගැන අනිච්ච මෙනෙහි වෙනවා නම් ඒ වැඩ පිළිල අනිච්ච වඩනවා නම් එතනින් එහාට කර්ම රැස් වෙන එක සිද්ධ වෙන්නේ ක්‍රියාව දන්න වලට යන එක සිද්ධ වෙන්නේ එකක්වත් වෙන්නේ නැහැ. ඒක තමයි එක සූත්‍ර පිටක සූත්‍රයක් අපි ගමු. මෙන්න මෙතන බලන්න පොඩ්ඩක්. අසෘතවත් පුතඥයා මෙනෙහි කරන ආකාරය. මෙන්න මේක ගත්තාම මේක ඇතුලේ කතාව තියෙනවා. අසෘතවත් පුතඥයා මෙනෙහි කරන ආකාරය. මොකද්ද? සංයුත්ත නිකාය දෙකේ අසෘතවන්ත සූත්‍රයේ පිටු 149. මහණෙනි නූගත් පොහොදුන් තෙමේ. මෙතනින් එහාට යන්න කලින් මොකද්ද මේ කියන්නේ කියලා බලන්න. කවුද? නූගත් පොහොදුන් තෙමේ. ඒ කියන්නේ අසෘතවත් පුතඥයා. දැන් කෙසේ හෝ වේවා අසෘතවත් පුතඥයා මෙනෙහි කරන තාලේ හරිද? හරිද? වැරදි. හරි. මොකද්ද කියන්නේ? මායේ නූගත් පොහොදුන් තෙමේ සතර මහා භූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි උකටලී වන්නේත් වෙයි.
නොඇලෙන්නේත් වෙයි. මිදුණු කැමැත්තේත් වෙයි. ඒ කවර හේන්දයත් මහණෙනි සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරෙහි වැඩිමත් පිරිහීමත් හටගැනීමත් බිඳීමත් පෙනේ. එහි නූගත් පොදුන් තෙමේ එහිලා උකටලී වන්නේත් වෙයි නොඇලෙන්නේත් වෙයි මිදුණු කැමැත්තේත් වෙයි. ඔන්න ඔය ඡේදය අරන් ගත්තාම මොකද්ද අපිට ගන්න තියෙන්නේ? ඔගේ ඔක්කොටම ඉස්සර කරගන්න පුළුවන් හොඳ තැනක් ඕක. මේකෙන් මොකද්ද කියන්නේ? නූගත් පුතඥයාගේ වැඩක් තියනවලු හතර මහා භූත කය ගැන නොඇලී ඉන්න උත්සාහ කරනවලු. මේක හිතලා බලන්න පොඩ්ඩක් හොඳේ. හතර මහා භූත කය වැඩක් නැහැ මේක අනිච්චයි මේක ඕනේ මේක වැඩක් නැහැ කියලා මේ හතර මහා භූත කය හතර මහා භූත ලෝකේ ඔන්න ඔය ටික ඔක්කොම කර දාගන්න පුළුවන් අපිට හොඳේ. ඔය ටික ගැන අපි එයා හිතනවලු. හරි මම මේක දාන්න. හරි හිතනවලු. හිතලා හිටන් දැන් එහෙම හිතන එකලු නූගත් පුතඥයාගේ වැඩපිළිවෙල. ඊට පස්සේ කියනවා ඇයි එහෙම එයා හිතන්නේ කියලා. ඇයි එහෙම එයා හිතනවා කියලා කියන්නේ. මෙන්න මේ හතර මහා භූත කය ඉපදීම පේනවලු, පැවතීම පේනවලු, විනාශ වෙලා යන එක පේනවලු. ඒක නිසාලු එහෙම කියන්නේ. තේරෙනවද ඔය කියන කතාව? මොකද්ද ඔය කියන්නේ? ඔක නොකිය කියනවා ඒක ඕන හරකෙකුට කරන්න පුළුවන් වැඩක් කියලා. ඇයි? ඉතින් මේක පේනවනේ. ඉතින් ඕනම කෙනෙකුට පේනවා මේ හතර මහා භූත කයක් හට ගන්නවා පේනවා, පවතිනවා පේනවා, ඒක විනාශ වෙනවා පේනවා. ඉතින් ඒකින්ද ඒක දැකලා යා මොකද කරන්නේ? හතර මහා භූත කයේ නොඇලී ඉන්න, නොබැඳී ඉන්න, මිදෙන්න උත්සාහ වීර්ය කරනවලු. ඒක කාගේ වැඩද? අසුතව පුතඥයාගේ වැඩේ. එතකොට මොකද්ද හරි ඒක? ඔන්න ප්‍රශ්නේ. දැන් ඊගාචේද කියනවනේ හොගාලා. හරි ඒක හොයාගන්න. මොකද්ද වැඩේ එතකොට? හරි ඒක. අන්න දැන් ඔයගොල්ලෝ මේ තෝරගත්තු ටිකේ ඔය කතාව තෝරගත්තා නම් අහු වෙනවා. කියපු එක තේරුණා නම් අහු වෙනවා. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ මේ කය කියන්නේ හේතුවද ඵලයේද? මේක ඵලයක්. හේතුව කොහෙද ඇති? අපේ ආත්මේ හරි හරි. හරි. දැන් ඊගාව හරි. මෙහෙම හිතන්නකෝ. ඊගාව කයක් හදනවා නම් ඒකට හේතුව කොහෙද ඇති? මේ කයේ වැඩපිළිවෙලේද මේ හිතේ වැඩපිළිවෙලේද? හිතේ වැඩපිළිවෙල මොකද්ද? ඔය සංඛාර වැඩපිළිවෙල. තේරුණාද කතාව? එතකොට මොකද්ද? ඵලය අහක් කරන්න තියෙන්නේ මොකක් අහක් කළාද? හේතු අහක් කළා. පැහැදිලිද? එහෙනම් හතර මහා භූත කය ගැන මෙනෙහි කරන එකක් නෙමෙයි. හතර මහා භූත ලෝකය ගැන මෙනෙහි කරන එකක් නෙමෙයි. බුද්ධ ශාසනය ක්‍රමේ සිත මනස විඥානයේ පටිච්චසමුප්පාදය දකින්න එක. මේ ඉතින් ඊගාවට මහණෙනි යමක් සිතයයිද මනසයයිද විඥානයයිද කියනු ලැබේද එහිලා නෝගත් පොදුන් තෙමේ කලකිරෙන්නට නොසමත්ය නොඇලෙන්නට නොසමත්ය මිදෙන්නට නොසමත්ය. අන්න මේ හතර මහා භූත කය ගැන කලකිරුණාට මිදුණාට මේ අවිජ්ජා පත්‍ය සංඛාර කියලා කරන විඥාන හදන වැඩපිළිවෙලක් තියෙනවා නම් අන්න ඒක ගැන කලකිරෙන්න අසුතව පුදුජනයා සමත් නැල්ලු. පැහැදිලිද? ඊගාට කියනවා ඒකවර හේන්දයත් මහණෙනි නූගත් පොදුන් විසින් බොහෝ කලක් මුළුල්ලේ මේ මාගේය මේ මම වෙමි මේ මාගේ ආත්මයයි බැස ගන්නා ලදී මමත්වයේ කරන ලදී පරාමර්ශණය කරන ලදී එයින් එහිලා නූගත් පොදුන් තෙමේ උකටලී වන්නට නොසමත්ය නොඇලෙන්නට නොසමත්ය මිදින්නට නොසමත්ය. ඊගාවට සුතවතාන ශ්‍රාවක මෙනෙහි කරන ආකාරය. එයා කොහොමද මෙනෙහි කරන්නේ? මහණෙනි එහිලා අසුපිරූතෙන් ඇති. ඔන්න බලන්න. අසුපිරූතෙන් ඇති ආර්ය ශ්‍රාවක තෙමේ පටිච්ච සමුප්පාදයම මනාකොට නුවණින් මෙනෙහි කෙරේද. මෙසේ මේ හේතුව ඇති කල්ලි මේ ඵලය වෙයි. මෙය ඇතිවීමෙන් මෙය උපදී. මෙය නැති කල්ලි මෙය නොවේ. මෙය හේතුව නිරුද්ධ වීමෙන් මේ ඵලය නිරුද්ධ වේ. එනම් මොකද්ද? අවිද්‍යාපත්‍යයෙන් සංඛාර වේති සංඛාරපත්‍යයෙන් විඥාන වේ. මෙසේ හුදු දුක්ඛසේ හට ගැනීම වේ. අවිද්‍යාවම නිරෝධස නිරුද්ධ කිරීමෙන් සංඛාර නිරුද්ධ වේ. සංඛාර නිරෝධේ විඥාන නිරෝධ වේ. මෙසේ හුදු දුක්ඛසේ නිරෝධය වේයයි. මොකද්ද ඒතකොට මෙනෙහි කරන්න කියලා තියෙන්නේ? හතර මහා භූත ලෝකේ ගැනද හතර මහා භූත කය ගැනද එහෙම නැත්නම් මේ හිතේ කරන සංඛාර වැඩ පිළිවෙල ගැනද? දැන් ඔන්නෝක තමයි කරගන්න ඕන කතාව. සුතවතාන ශ්‍රාවකෙක් වඩන විදිය ඔන්නෝක. මොකද්ද? අවිජ්ජාපත්‍ය දැන් ඒකට සාරාංශගත අදහසක් මම ඔයාලට කිව්ව මතකයිද? මොකද්ද? දැන් බුදු පියාණන් වහන්සේ පෙන්නපු දුක හැදෙන වැඩ පිළිවෙල මොකද්ද?
ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස හටගන්නේ කොහොමද? අවිද්‍යාව පත්‍ය සංඛාර කළාම. ඉතින් අවිද්‍යාව පත්‍ය සංඛාර කරලා මේ දුක හැදෙනවයි කියලා කිව්වනම් මේ ලෝකෙට අදාළ සියලු දුක් ටික ওই ටිකේ විස්තර වෙනවා. ඒතර අවිද්‍යාව පත්‍ය සංඛාරයෙන් දුක හැදෙනවා කිව්වනම් උන්වහන්සේ අපි කොහොමද වෙන එකකින් දුක හැදෙනවා කියලා කියන්නේ? ඇයි අපි වෙන එකක් ගැන කතා කරන්නේ? වෙන ක්‍රමයක් ගැන කතා කරන්නේ? එහෙම ගන්න බෑ. පැහැදිලිද? එහෙනම් අවිද්‍යාව පත්‍ය සංඛාර කරන වැඩපිළිවෙලක් තියෙනවා නම් අන්න ඒක ගැන තමයි අපි දකින්න ඕනේ. අවිද්‍යාව පත්‍ය සංඛාර වැඩපිළිවෙල තමයි අපි නිරෝධ කරන්න ඕනේ. හතර මහා භූත කය ගැන මෙනෙහි කරන එක. ඉතින් ඒවා ඉතින් ඕලාරික මට්ටමේ මේවා කෙලින්ම තියෙනවා. හතර මහා භූත කය දිහා බලාගෙන බාවිනා මේක කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා. මේ තියෙන ඇටසැකිල්ල කියලා ඇටසැකිලි දිහා බලාගෙන නේද? ඒ මොනවටදයි තියෙන්නේ? මොනවටද ඒකයි තියෙන්නේ? ඒවයි තියෙන්නේ මේකට. එකද? ඒ කරන හැම එක්කෙනාම කියලා අපිට ගන්න බෑ. උන්වහන්සේ මොකක් හිතනවද කියලා අපි දන්නේ නෑනේ. නේද? කෙනෙක් හෝ කවුරු හරි එක ඇටසැකිල්ලක් දිහා බලන කරන මොකද්ද කරන්නේ කියලා අපි දන්නේ නෑ. හැබැයි කවුරු හරි ඒක දිහා හතර මහා භූත ලෝකේ ගැන කල්පනා කරනවා නම් ඒක ඉතින් නූගත් පුතඥයෙක්ගේ වැඩක්. ඒක එහෙම කරන්න හේතුව මොකද? එයාට ඕන කෙනෙකුට පේන බයනේ එයා දකින්නේ. ඇයි? මේක ඉපදෙනවා පේනවා, පවතිනවා පේනවා, විනාශ වෙනවා පේනවා. ඒක ඕන කෙනෙකුට පේනවා. ඒකින්ද මේකෙන් මිදෙන්න ඕනේ. ඒතර එයා කය ගැන. හැබැයි එයා දන්නේ මේක ඵලයේ බව. එයා හේතුව හදන්නේ ඇතුලේ. ඇතුලේ හදන හේතුව තමයි අන්න පෙර නොඇසුණු විරුද්ධාමතර උන්වහන්සේ පෙන්නපු කාරණා ඇතුලේ තියෙන්නේ සිත මනස විඥානයේ පටිච්චසමුප්පාදයේ දකින වැඩපිළිවෙල. පටිච්චසමුප්පාද චක්‍රය අවිද්‍යාව පත්‍ය සංඛාර කරලා තමයි මේ සමස්තය හදන්නේ. එන අවිද්‍යාව පත්‍ය සංඛාර කරන වැඩපිළිවෙල තමයි අපි උදාන කර ඉන්න ඕනේ. පැහැදිලිද? right. ඔන්නකත් උතෙන්ට අපිට ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඒක අවධානය යොමු කරන්න. දැන් තෘප්තිමත් වීම හේවත් පිරිණිවීමේ මඟ අවිද්‍යාව ප්‍රහීන කිරීමයි. ඉතින් සංඛාර ගැන කොහොමද මෙනෙහි කරන්න කිව්වේ? ඕන් තියෙනවා සංඛාර ගැන මෙනෙහි කරන්න කියපු කතාව. දැන් මේ මෙනෙහි කරන්න කිව්වේ මොනවා ගැනද? සංඛාර ගැන. හොඳයි. මොකද්ද? කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. මේ සියලු සංඛාර ගැන මෙනෙහි කරන අනිච්ච සංඥාව මොකද්ද? ඉදානන්ද බික්කු සබ්බ සංඛාරේහි අට්ඨියති හරායති jigucchati. අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. එහෙනම් මේ මොකද්ද ඔය තියෙන්නේ? උදාහරණෙම ෆොටෝ එකේම තියෙනවනේ නේද? මොකද්ද? මෙන්න මේ සංඛාර වැඩ පිළිවෙල හරියට කොයි වගේද කියලා කියනවා නම් කොයි වගේද? ඇට හපනවා වගේ. ඇට හැපුවට බල්ලගේ බඩ පිරෙනවද? කුස පිරෙනවද? පිරෙන්නේ නැහැ. ඒ හැටේම එයාට හානියක් වෙනවා මිසක් එයාකට එහෙම පිරෙන්නේ නැති එකක් හපනවා මිසක් කවදාවත් එයාගේ බඩ පුරව ගන්න හම්බෙන්නේ නැහැ. ඒක මොකද්ද මේ සංඛාර වැඩපිළිවෙල. එහෙනම් සිත මනස විඥානයේ පටිච්චසමුප්පාදේ හේවත් ඔය අවිජ්ජාපච්චය සංඛාර වැඩපිළිවෙල නිරෝධ කරනවා විනා වෙන වැඩ නිරෝධ කිරීමක් ගැන නෙමෙයි මේ කියන්නේ. තේරුණානේ? ඒතර වැඩ යෙදෙන්නේ ඒ සංඛාරට අනුව නම් ඒවා කොහොමද නිරෝධ වෙනවා ඊට පස්සේ. ඒවා ඇති වෙන්නේ නැහැ. ඒකත් අපි තෝරගන්න ඕනේ. තේරෙනවද කතාව? right. මේ සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්න තියෙනවද? දාර්ශූරිය පාසකතුමා කොහොමද නිවන් දැක්කේ මහත්තයා? කවුද? දාර්ශූරිය. දාරුචීරිය. ඔව්. දාරුචීරියද? දාරුචීරිය කියන කෙනාද? ඔව්. නිවන් දැක්කේ කොහොමද කියලා දහන්නේ? බුදු පියාණන් වහන්සේගෙන් බණ අහලා. බුදු පියාණන් වහන්සේගෙන් බණ අහලා ඉතින්. දැකීම මාත්‍ර ඒකනේ. දැකීම වගේ. ඔව් ඉතින්. එයා ඉතින් කවුද එයා? වාඩි වෙනවා නේ. දාරුචීරිය කියන්නේ කවුද? දැන් ඔබතුමා අහන ප්‍රශ්නේ මට නිකන් හරි. බුදුහාමුදුරු දකින්න ආවනේ දාරුචීරිය නිවන්. ඔව්. ඇවිල්ලා මේ කිව්වනේ ඔබතුමා බුදුහාමුදුරු දන්නවය මේ වගේ මේකත් මටත් මේව කරන්න කියලා. ඔව්. අන්තිම නිවන් දැක්ක නේද? ඔව්. ඒ කොහොමද ඒක උනේ මහත්තයා? ඔව් දැන් දාරුචීරිය කියලා කියන්නේ මහා ප්‍රඥෙක්නේ. නිකන් කෙනෙක් නෙමෙයි උග්ගටිතඤ්ඤ පුද්ගලයෙක්නේ. දැන් දාරුචීරියක සිදුවීම ගත්තාම දාරුචීරිය කියන්නේ උග්‍ර තපසක් රැකපු කෙනෙක්.
එයා මේ අත්බැවි විතරක් නෙමෙයි කාශ්‍යප බුද්ධ ශාසනයේත් දාරුචීරිය අර සන්තකමාත්‍යා නේද? ඔහොම කට්ටියක් කාශ්‍යප බුද්ධ ශාසනය කියලා කිව්වහම කාශ්‍යප බුදු පියාණන් වහන්සේගෙන් බණ අහලා නෙමෙයි ඈ. බණ අහලා නෙමෙයි. කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ජීවමාන හිටපු කාලෙත් හිටපු කට්ටිය. ඒ බුද්ධ ශාසනය පවතින කාලේ ඒ ක්‍රමයට ගියේ නෑ. ඒගොල්ලෝ තනියම භාවනා කළා. ඒගොල්ලෝ භාවනා කරන කට්ටියක් අර ගලක් උඩට ගිහිල්ලා ඉනිමගට පයින් ගහලා රහත් වෙලා මිසක් පල්ලයට බහින්නේ නැහැ කියලා වඩපු කට්ටියක් ඔය. ඒතකොට මේ කතාව සෑහෙන්න ප්‍රැක්ටිස් කරපු එක්කෙනෙක්. එයා මේ ජීවිතය ඇවිල්ලා මොකද්ද කළේ? දාරුචීරිය කියන්නේම දර ඇඳුමක් සහිත හින්දා. දර වලින් තමයි ඇඳුම හදාගෙන තිබුණේ. රැවුල් වවලා කොණ්ඩ වවලා උග්‍ර තපසක් රැකපු කෙනෙක්. දැඩි සීතල තැන්වල දැඩි උස තැන්වල ඒවා ඔක්කොම දරාගෙන ලොකු තපසක් රැකපු කෙනෙක් එයා. එයාට පණිවිඩයක් අහන්න හම්බ වෙනවා ජීවමාන බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නවා කියලා. පණිවිඩේ හයිප ගමන් එයා මොකද කරන්නේ? දවස් දෙකක් තිස්සේ දුවගෙන ඉන්නේ. දුවගෙන එනවා. දුවගෙන ඇවිල්ලාටන් බින්දු පියාණන්ට පින්ඩපාත වඩිනකොට එතෙන්ට එනවා. බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ බුදු පියාණන් වහන්සේලා මට බණ කියන්න කියලා කියනවා. හැබැයි උන්වහන්සේ කියන්නේ නැහැ. මහන්සි හින්දා. ඊළඟට කියනවා පස්සෙන් එන්න කියලා. ඊට ටිකක් දුර යනකොට පින්ඩපාත ඉවරුනහම උන්වහන්සේ දකිනවා මෙයාගේ ජීවිත කාලේ තව බොහොම ටික වෙලාවයි තියෙන්නේ කියලා. ඊට පස්සේ කෙටියෙන් සම්පූර්ණ ධහම කියනවා. මොකද්ද කිව්වේ? දැකීම මාත්‍රයක් විතරයි, ඇසීම මාත්‍රයක් විතරයි නේද? විඳීම මාත්‍රයක් විතරයි, විඥාන මාත්‍රයක් විතරයි කියලා කියනවා. ඒක මාත්‍රයක් විතරයි කියලා කිව්වේ කොහෙද අපි කතා කළේ? දැන් අතන අර රූපේ එන වෙලාවේ මොකද්ද උනේ? හිතක් හටගත්තා. අන්නේ හිත හටගත්තු එක එතනින් එහාට අபிසංකාර කළොත් අපි සසර පැවැත්මේ. අபிසංකාර කළේ නැත්නම් හැම අරමුණකටම සසර පැවැත්ම හැදෙන්නේ නැහැ. එයා ඒ උග්ගටි තඤ්ඤ පුද්ගලෙක්. එයාට ඒවක් තෝරගන්න පුළුවන් කෙනෙක්. එයාට මේ වචන හතර අහනකොට එයාගේ අරියත් ඵලයක් පූර්ණ වුණා. එහෙම නෙවුනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා ඒක මෙනෙහි කරමින් යනවා. මුසුළු මොහොතකින් අර හරකෙක් ඇවිල්ලා පැනලා යනලා එයා මැරෙනවා. නේද? ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ පින්ඩපාත වළඳලා ඔක්කොම කරලා එනකොට මිනිය දකිනවා. එතනදී තමයි කියන්නේ මෙයා මෙන්න මෙහෙමයි. මෙයා මගේ මේ ශාසනයේ ශනිකව දහම් අවබෝධ කරපුවාගේ පළවෙනියා. මේ මහරහතන් වහන්සේ කෙනෙක් ඒ හැටියට අවසන් කටයුතු කරන්න කියලා උපදෙස් දෙනවා. පැහැදිලිද? ඉතින් ඔහොම තමයි ඒක උනේ ඉතින්. උනේ වෙන මොකවත් කරලා නෙමෙයි ඉතින්. එයා මහා ප්‍රඥෙක්, උග්ගටිතඤ්ඤ පුද්ගලෙක්. උග්ගටිතඤ්ඤ පුද්ගලයෙකුට මේ ගැටේ ලෙහාගෙන ඒ වැඩේ ඔක්කොම තෝරගන්න පුළුවන් ලොකු ප්‍රඥාවක් තියෙන කෙනෙක් නේ. ඉතින් එහෙමයි උනේ ඒක. ඉතින් එයාට හරකෙක් ඇන්නේ ඇයි? උග්ගටිතඤ්ඤ පුද්ගලයෙක් වුණත් කරපු ඒවා තියෙනවා. මොකද්ද කරලා තියෙන්නේ? හේතුව? මුදල් ගෙනවද මොකක් කළාද? ඔව් මුදල් දෙන්නම් කියලා කාන්තාවක් එක්කන් ඇවිල්ලා වැඩේ කරගෙන මුදල් දීලා නැහැ. එයා තරහින් මැරිලා. එයා යක්ෂණියක් වෙලා හිටන් අර හරකෙකුට ආවේශ වෙලා තමයි යාට අනින්නේ. එයා මරන්නේ. හැබැයි මේ අද්දවේ හරියත් ඵලයක් පූර්ණ කරනවා. තේරුණාද? ඉතින් ඔය වගේ හැමතැනම තියෙන කතාවේ අගමුල බලන්න right. එතකොට ඒක ඉතින් රහත් වෙච්ච ක්‍රමය මොකක්ද කියලා හිතුවොත් ඔහොම තමයි කියන්න තියෙන්නේ. ඒක ඉතින් යාට මහා ප්‍රඥෙක් නේ. යාට ඔක වැටහුණා. හොඳයි. right. අපි පොඩි ප්‍රසන්ටේෂන් එකකට යමු. මෙන්න මේ කොටස ටිකක් වැදගත්. උතනින් එහාට අපි දැන් ওই කාලයක් තිස්සේ කරපුවා ගොඩක් අය අහපු අයත් ඉන්නවා. අහපු නැති අයත් ඉන්නවා. ඔක්කොටම වැදගත් වෙන කොටසක් මේක. මධ්‍යම ප්‍රතිපදා හේවත් දුකින් මිදෙන මග. හේවත් මග හේවත් නිස්සරණය. අපි අද නිස්සරණය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි? නිස්සරණය කියන්නේ මොකක්ද? අපි බලමු. මෙන්න මෙතනදී මේ අභිඥා සූත්‍රය මම ඔයගලට ඉස්සෙල්ලා කියපු එක කෙටියෙන් දැන් මුළු සමස්ත බුදුදහමේ තියෙන කාරණා ටික මෙතන කෙටියෙන් කියනවා. හරිද? දැන් ඔය අහපු ටිකත් එක්ක ඕගලන්ට පුළුවන් වෙන්න ඕනේ ටිකක් ගලප ගන්න. හරි? මහණනි මේ ධර්මියෝ 4 දිනකේ කවර 4 දිනකද යා? මහණනි ප්‍රඥාවෙන් දැන අවබෝධ කළ යුතු ධර්ම කෙනෙක් ඇත. මහණනි ප්‍රඥාවෙන් දැන පහ කළ යුතු ධර්ම කෙනෙක් ඇත. මහණනි ප්‍රඥාවෙන් දැන භාවිතා කළ යුතු ධර්ම කෙනෙක් ඇත. මහණනි ප්‍රඥාවෙන් දැන සාක්ෂාත් කළ යුතු ධර්ම කෙනෙක් ඇත. අන්න හතරයි. මොනවද? ප්‍රඥාවෙන් දැනගෙන අවබෝධ කරන්න ඕන එකයි, ප්‍රඥාවෙන් දැනගෙන පහ කරන්න ඕන එකයි, ප්‍රඥාවෙන් දැනගෙන භාවිතා කරන්න ඕන එකයි, ප්‍රඥාවෙන් දැනගෙන සාක්ෂාත් කළ යුතු එකයි. හතරයි. මහණනි ප්‍රඥාවෙන් දැන අවබෝධ කළ යුතු ධර්මය කවරයක්ද?
පංච උපාදානස්කන්ධයෝයි. මහණෙනි මේ ධර්මය ප්‍රඥාවෙන් දැන අවබෝධ කළ යුතුයයි කියනු ලැබේ. එහෙනම් මොකද්ද දැනගන්න ඕනේ ප්‍රඥාවෙන්? මුලින්ම ප්‍රകൃතිය පිළිබඳ ඥානය පහළ කරගත්තාම එයාට තේරෙනවා අපි මේ පංචස්කන්ධ ලෝකයක් අபிසංකාර කරලා පංච උපාදානස්කන්ධයක් ගොඩනගාගෙන ඉන්න බව. පැහැදිලිද? ඒතර එයාට තේරෙන්නේ මොකද්ද? පංචස්කන්ධයේ උපාදානස්කන්ධයේ වෙනස තේරෙනවා. ඒ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? මුලින්ම එයා දකිනවා දුක්ඛාරය සත්‍ය. ඇයි? පංච උපාදානස්කන්ධය කියන්නේ මොකේද? දුක්ඛාරය සත්‍යයට. අන්න දුක්ඛාරය සත්‍ය යමෙක් දැක්කනම් හේතුවයි මාර්ගයයි නිරෝධයයි හතරම දකිනවා. පැහැදිලිද? දැන් ඔයාලට තේරෙන්න ඕනේ පංච උපාදානස්කන්ධයයි දුක්ඛාරය සත්‍යයි කියන්නේ එකක් කියන්නේ කොහොමද කියලා. කොහොමද? ඔක හැදෙන්නේ කොහොමද? පටිච්ච සමුප්පන්නව. පටිච්ච වෙලා. දැන් පටිච්ච වුණාම මොකක්ද? මොනවා හරි දෙයක් හතර මහා භූතල පංචස්කන්ධයට අයිති දෙයක් එක්ක කැමැත්තෙන් බැඳිලා බැඳුණු ගමන් හැදෙනවා හිත ඇතුලේ අන්න මොකක් හරි මනස ඇතුලේ හරි කොහේ හරි මොකක් හරි ඒ ක්‍රියාවලියක් උදා වෙනවා පංච උපාදානස්කන්ධය කියලා. අන්න ඒක තමයි අපිට දුක හදලා දෙන්නේ සසර පැවැත්ම. එහෙම නැත්නම් ජාති ජරා මරණ ශෝක පරිදේව හදලා දෙන්නේ. පැහැදිලිද? රයිට්. ඊගාවට මේ කියන මහණේ ප්‍රඥාවෙන් දන පහ කළ යුතු ධර්මයෝ කවරහ? අවිද්‍යාව හා භව තෘෂ්ණාවයි. මහණේ මේ ධර්මයෝ ප්‍රඥාවෙන් දන පහ කළ යුතුයයි කියනු ලැබේ. ඇයි එහෙම කියන්නේ? දැන් ඔයගලට මේ දෙකේ සම්බන්ධය තේරෙනවද? මේකේ සම්බන්ධය. එහෙනම් මොකද්ද? පංච උපාදානස්කන්ධය හැදෙන්නෙම අවිද්‍යාවයි තණ්හාවයි නිසා. අවිද්‍යාව කිව්වේ මොකද්ද? පංචස්කන්ධයේ දවතින රූපවල, ශබ්දවල, රසවල, ස්පර්ශවල මොනවා හරි විඳින්න දෙයක් තියෙනවායි කියලා හිතාගෙන ඉන්න එක. ඒ සිතුවිලි තියෙන කෙනාගේ ඊගාවට වැඩපිළිවෙල එන්නේ මොකද්ද? රූපේකාරී, ශබ්දකාරී, ගන්ධකාරී, රසේකාරී, ස්පර්ශකාරී හා වෙන එක. ඒකේ තැන් වල හා වෙන එක. එහෙනම් අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යාවයි තණ්හාවයි යෙදිච්ච ගමන් මොකද වෙන්නේ? උපාදානස්කන්ධයක් හැදෙනවා. පැහැදිලිද? ඒකයි කිව්වේ දුක්ඛාර සත්‍ය දැක්කම අනිත් ටිකක් දකින්නවා යා. ඊට පස්සේ යාට මොකද්ද කරන්න තියෙන්නේ? මහණනි ප්‍රඥාවෙන් දැන භාවිතා කළ යුතු ධර්මයේ කවද? මොනවද? සමතය හා විදර්ශනාවයි. එහෙනම් සමත විදර්ශනාව වඩලා තමයි යාට මේකෙන් මිදෙන්න තියෙන්නේ. ඊගාවට ප්‍රඥාවෙන් දැන සාක්ෂාත් කළ යුතු ධර්මයේ විද්‍යාව විමුක්තිය. ඔය විද්‍යාව විමුක්තිය කියන අංග දෙක සම්පූර්ණ වුණාම තමයි අංග 8ක් වඩපු එක්කෙනාට අංග 10ක් වෙලා අරියත් ඵලය කියන එක පූර්ණ වෙන්නේ. පැහැදිලිද? දැන් මේ මුළු කතාවම බුද්ධ ශාසනයේ පෙන්වා දෙන දුක ගොඩනැගෙන්නේ කෙසේද? මෙන්න අපේ මාතෘකාව. අචේල කස්සප සූත්‍රය. එක සූත්‍රයක් අරගෙන අපි මේක විස්තර කරගමු. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාගතුන් වහන්සේ රජගහනුවර සමීපෙහි කලන්දක නිවාප නම් වේලවනාරාමෙහි වැඩවර්සන සේක. එකල්ලි භාගතුන් වහන්සේ පෙරවර හැද පෙරවර පාසිවුරුගෙන රජගහනුවරට පිළි පිළිස පිවිසිසේක. අචේල කස්සපත මේ වැඩම කරන්නා වූ භාගතුන් වහන්සේ දුරදීම දුටුවේය. දැක භාගතුන් වහන්සේ වෙත එළඹියේ. එළඹ භාගතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වී වූද සීතල විය යුතු කතාද කොට නිම්මවා එකත් පසක සිටියේය. එකත් පසක සිටියා වූ අචේල කස්සපතේ මේ භාගතුන් වහන්සේට ඉදින් බවත් ගෞතම තෙමේ ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීමට අපට අවකාශ කෙරේ නම් අපි බවත් ගෞතමයන්ගෙන් කිසියම් කරුණක් ਵਿਚාරෙන්නෙමුයි මේ වදාළසේක. මේ සලකලයේ. මොකද්ද මේ කියන්නේ? අචේල කස්සපට බුදු පියාණන් වහන්සේ හම්බුනාම අචේල කස්සප සතුට සාමාජිකයේ දිලෑම කියනවා මට වෙලාවක් දෙනවා මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔන්න අහනවා. මෙසේ වදාළ කල්ලි අචේල කස්සප තෙමේ භාගතුන් වහන්සේට අපි බවත් يعني බුදු පියාණන් වහන්සේ කියනවා වැඩි මැද කොටසක් මම අරන්නේ ටිකයි අරන් තියෙන්නේ. පළවෙනි වතාවේදී උත්තර දෙන්නේ නැතුව අවස්ථා තුනකදී අහනවා. තුන්වෙනි පාර තමයි බුදු පියාණන් වහන්සේ කියන්නේ දැන් තුන්වෙනි පාර අචේල කස්සප කියනවා අපි බවත් ගෞතමයන්ගෙන් බොහෝ වූ යමක් ਵਿਚාරනෝ කැමැත්තෝ නොවෙමු මෙය කීහ. කියන්නේ බුදු පියාණන් වහන්සේ තුන්වෙනි පාර කියනවා අපි ගොඩක් දේවල් අහන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ස්වාමීනි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ පාර මොකද කියන්නේ? බුදු පියාණන් වහන්සේ කියනවා කාශ්‍යපය යමක් කැමති එනම් ඒ ਵਿਚාරව. මොකක් හරි කැමති නම් ඒක අහන්න කියලා කියනවා. හරි? මොකක්ද අහන්නේ? බවත් ගෞතමීනි කිම දුක තමා විසින් කරන ලද්දක්ද? පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? දුක තමා විසින් හදාගත්තු එකක්ද? ඔන්න හොඳ ප්‍රශ්නයක්. බුදු පියාණන් වහන්සේ මොකද්ද කියන්නේ? කාශ්‍යප එසේ නොකියවයි භාගතුන් වහන්සේ වදාළසේක. ඒ කියන්නේ
මොකද්ද කියන්න තියෙන්නේ? ඒක හරි කියලාද කියන්නේ? නෑ ඒක වැරදි කියලා. ඊගාවට බවත් ගෞතමීනි කීම දුක මෙරමා. ඒ කියන්නේ අනුන් විසින් කරන ලද්දක්ද? කාශ්‍යප එසේ නොකියවයි භාගතුන් වහන්සේ වදාළසේක. ඊගාව අචල කස්සපගේ ප්‍රශ්නේ මොකද්ද? දුක තමා විසින් හදාගත්තද කියලා ඇහුවා නෑ කිව්වා. ඊට පස්සේ ඇහුවා එහෙනම් දුක අනුන් විසින් හදපු එකක්ද? ඒත් නෑ කිව්වා. දැන් අපි බලන්න ඕනේ. දැන් මේක මේ කියවන ගමන් බලන්න දුකක් ආවහම අපි උත්තර හොයන්නේ මේ කොහොමද කියලා. හරිද? දුකක් ආපු වෙලාවට අපි උත්තර හොයන්නේ මේ බුදු පියාණන් වහන්සේ නෑ කියපු ක්‍රමයටද බුදු පියාණන් වහන්සේ කියපු ක්‍රමයටද කියලා. හරි? ඊගාවට පවත් ගෞතමිනි කීම දුක තමා විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දක්ද කාශ්‍යප එසේ නොකියවයි භාගතුන් වහන්සේ වදාළසේක. ඊට පස්සේ අහන්නේ මොකද්ද? එහෙනම් දුක අනුනුයි අපි දෙගොල්ලම එක අහුවෙලා කරපු එකක්ද? බුදු පියාණන් වහන්සේ ඒකට දෙන උත්තරේ මොකද්ද? ඒකත් නැල්ලෝ. ඊට පස්සේ බවත් ගෞතමිනි කීම දුක තමා විසිනුත් නොකරන ලද්දේ අනුන් විසිනුත් නොකරන ලද්දේ ආකාස්මිකව, ඒ කියන්නේ ඉබේ හටගත්තක්ද? ඒ කියන්නේ අදිච්ච සමුප්පන්නව, පටිච්ච සමුප්පන්නව නෙමෙයි. හටගත්තක්ද? කාශ්‍යපය එසේ නොකියවයි භාගතුන් වහන්සේ වදාළසේක. ඒ කියන්නේ ඉබේ හටගත්ත දෙයක් කියලා කිව්වහම ඒත් නෑ කිව්වලු. ඊට පස්සේ දැන් ප්‍රශ්නේ මොකද්ද දැන් යාර ඉතුරු වෙන්නේ? මෙන්න බලන්න. බවත් ගෞතමී කීම දුක නැත්තේද? කාශ්‍යපේ දුක නොම නැත්තේය. කාශ්‍යප දුක ඇත්තේමය. මාර ප්‍රශ්නයක් වෙන්නේ එතකොටනේ. ඊට පස්සේ අහන්නේ මොකද්ද? එසේනම් බවත් ගෞතම තෙමේ දුක නොදනීද? දුක නොදකීද? කාශ්‍යපය මම දුක නොම නොදනිමි, නොම නොදකිමි. කාශ්‍යපය මම දුක දනිම්ය, කාශ්‍යප මම දුක දකිම්ය. එහෙම කිව්වලු. දැන් ප්‍රශ්න ටික බැලුවාම මොකෝ හිතෙන්නේ? පොඩි අවුලක් නේ. හරි. බලන්න ඊගාට කියන එක. දැන් උන අචේල කස්සප කියනවා ඊගාට. බවත් ගෞතමිනි කීම දුක තමා විසින් කරන ලද්දක්දයි මෙසේ විචාරන ලද්දෙහිම කාශ්‍යපය එසේ නොකියවයි වදාරන්නේය. බවත් ගෞතමිනි කීම දුක අනුන් විසින් කරන ලද්දක්දයි මෙසේ විචාරන ලද්දෙහිම කාශ්‍යපය එසේ නොකියවයි වදාරන්නේය. බවත් ගෞතම තෙමේ කීම දුක තමා විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දක්දයි මෙසේ විචාරන ලද්දෙහිම කාශ්‍යප එසේ නොකියවයි වදාරන්නේය. බවත් ගෞතමිනි කීම දුක තමා විසිනුත් අනුන් විසිනුත් නොකරන ලද්දේ ඉබේ හටගත්තක්දයි මෙසේ විචාරන ලද්දෙහිම කාශ්‍යප එසේ නොකියවයි වදාරන්නේය. බවත් ගෞතමීනි කීම දුක නැත්තේද කීම දුක නැත්තේදයි මෙසේ විචාරන ලද්දෙහිම කාශ්‍යප දුක නොම නැත්තේ කාශ්‍යප දුක ඇත්තේමයි වදාරන්නේය. එසේනම් බවත් ගෞතමී දුක නොදනීද දුක නොදකීද මෙසේ විචාරන ලද්දෙහිම කාශ්‍යපම දුක නොම නොදනිමි නොම නොදකිමි කාශ්‍යපම දුක දනිම්ය කාශ්‍යපම දුක දකිම්මයි වදාරන්නේය. වහන්ස භාගතුන් වහන්සේ මට දුක කියනසේක්වා වහන්ස භාගතුන් වහන්සේ මට දුක දේශනා කරනසේක්වා. දැන් මොකද්ද වෙන්නේ? තේරෙනවද අහන ප්‍රශ්න ටික? දුක තමාද හැදුවේ? නෑ කිව්වා. අනුන්ද හැදුවේ? නෑ කිව්වා. දෙගොල්ලෝ කැවුවලාද හැදුවේ? නෑ කිව්වා. එහෙනම් ඉබේ හටගත්තද කියලා ඇහුවා. ඒත් නෑ කිව්වා. ඊට පස්සේ අන්තිමට බැරි තැන ඇහුවා එහෙනම් දුක කියලා එකක් නැද්ද කියලා. නෑ තියෙනවා කිව්වා. ඊට පස්සේ වෙන අහන්න එකක් නෑනේ. එහෙනම් ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද කියලා ඇහුවා. නෑ මම දන්නවා කියලා කිව්වා. දැන් මොකෝ වෙන්නේ? එනම අවුල්නේ. ඊට පස්සේ ඔන්න යාර කරන්න දෙයක් නෑ. අනේ ස්වාමීනි එහෙනම් මට මේක කියලා දෙන්න කියලා කිව්වා. පැහැදිලිද? දැන් ඔන්න දැන් හොඳ වැදගත්ම තැන. එහෙනම් අපි දැන් මේකේ සාරාංශ කරලා ගත්තොත් දුක ගොඩ නැගුවේ තමාද? දුක නැගුවේ අනුන්ද? දුක ගොඩ නැගුවේ දෙපාර්ශවයමද? දුක ඉබේ හටගත්තද? මේ ප්‍රශ්න හතරනම් බුදු පියාණන් වහන්සේගේ උත්තරේ මොකක්ද? නැත. දැන් ඔතනින් එහාට යන්න කලින් අපිට දාගන්න. අපිට දුකක් ආවම මොකද කියන්නේ? මොනව කරන්නද මේක මම කරගත්තු එකනේ. උත්තරේ හරිද? වැරදි. ඊට පස්සේ ආය අවස්ථාවක මොකද කියන්නේ? අන්නරු තමයි මේක කළේ. ඔවුන් තමයි මේකට වග කියන්න ඕනේ. නේද? අර පක්ෂේක ජනාධිපති අර රට මොකක් හරි එකක්. ඒක හරිද? ඒකත් වැරදි. දුක අනිත් එක මොකද්ද? දුක ගොඩනගුවේ දෙපාර්ශවයමද? පළක් කියලා රොයි කියන්නේ මොනව කරන්නද? ඔය ඉතින් දෙන්න එක අහුවෙලා කරගත්තු ඒවා. එහෙමද? එහෙම නෑ. ඒකත් වැරදි. එහෙනම් දුක ඉබේ හටගත්තද? ඒත් නෑ. ඒකත් වැරදි. හරි. ඕගොල්ලෝ අපි මෙච්චර කාල ජීවිතේ ප්‍රශ්න වලට උත්තර හොයද්දී මේ ප්‍රශ්න හතරේ ඉඳලාද උත්තර හෙව්වේ නැත්නම් වෙන ක්‍රමයකටද? මේ හතරේ ඉඳලාද?
මේ හතර ඉඳලා උත්තර හෙව්වනම් බුදු පියාණන් වහන්සේ කියපු ක්‍රමයටද උත්තර හොයලා තියෙන්නේ. ඈ? ට්‍රැක් පැනලාද නැද්ද එතකොට? හිතලා බලන්න ඉතින්. ඉතින් අවුලක් තියෙනවා. right. එහෙනම් මොකද්ද වෙන්නේ? එහෙනම් උත්තරේ මොකද්ද? ඔන්න බලන්න පළවෙනි උන්වහන්සේ දෙන උත්තරේ. හරිද? දැන් මේකේ මේ මුල තැන ඉඳලා මැදට මේ අගට යනකම්ම ඔක්කොම සම්බන්ධයි. හොඳේ. මෙන්න මේ දැන් මේ ඉරි ගහලා තියෙන කෑල්ල දිගටම ඕන වෙනවා. ඒක ඔළුවේ තියාගන්න. හරි. කාශ්‍යප හේ කෙරෙහි හේ විඳි මුලදීම මෙබඳු ලබ්ධි ඇති කල්හි දුක තමා විසින් කරන ලදයි මෙසේ කියන්නේ තෙල සාස්වත දෘෂ්ටියට පැමිණේ. කාශ්‍යප අනෙකෙක් කෙරෙහි අනෙකෙක් විඳි මුලදීම මෙබඳු ලබ්ධි ඇති කල්හි පසුව එයින් උපදන ඇති කල්හි විඳි දුක අනුන් විසින් කරන ලදයි මෙසේ කියන්නේ උච්ඡේද දෘෂ්ටියට පැමිණේ. පළවෙනි එක ගන්න. දැන් මෙතන මේ කියන්නේ මුළු කතාවෙම කියන්නේ දෘෂ්ටි දෙකක් ගැන. හරි? කාශ්‍යප හේ කෙරෙහි හේ විඳි මුලදීම මෙබඳු ලබ්ධි ඇති කල්හි. මේ මොකද්ද මේ කියන්නේ? මෙන්න මේ වචනේ තේරුම මොකද්ද? ලබ්ධිය. ලබ්ධියක් කියන්නේ මොකද්ද? විශ්වාසයෙන් අදහන එකක්. හරිද? ඒතර විශ්වාසයෙන් අදහනවා මිසක් ඒක සත්‍යයක්ද? යන්න ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දෘෂ්ටියක් විතරයි. ඒක ධර්මතාවයක්වත් සත්‍යයක්වත් නෙමෙයි විශ්වාසයක්. හරි? ඒතර විශ්වාසය මොකද්ද? හේ කෙරෙහි හේ විඳි මුලදීම මෙබඳු ලබ්ධිය ඇති කල්හි. ඒ කියන්නේ මෙන්න මේ කතාව කවමදාකවත් තොරගන්න බැයිලු. දැන් දුක ගැනනේ දැන් අචේල කස්සප ඇහුවේ. ප්‍රශ්න ටිකත් ඇහුවානේ. ඇහුවාම කියනවා දැන් අචේල කස්සපට මොකද්ද තෝරලා දෙන්න ඕනේ? දුක කියන්නේ මොකද්ද කියලා කෙනේ තෝරලා දෙන්න ඕනේ. ඒතර උන්වහන්සේකට අර පසුබිම හදනවා. පසුබිම හදලා කියනවා මොකද්ද? මෙන්න මේ විදියට ඔබ හිතන්න ගත්තොත් කවමදාකවත් මේකේ ඇත්ත තෝරගන්න බෑ. කොහොම හිතන්න ගත්තොත්ද? හේ කෙරෙහි හේ විඳි. ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ? දැන් සාකච්ඡාවට ආවේ කවුද? මේක ටිකක් හිතන්න ඕනේ ප්‍රශ්නයක් හොඳේ. ආවේ කවුද? මම. නේද? දැන් තේ බිව්වේ කවුද? තේ බිව්වේ කවුද? මම. ආරය බැන්නේ කාටද? මට. රෑ ගිහින් නිදාගත්තේ කවුද? මම. දැන් මේ ජීවිත කාලේ ඔක්කොම ටික අරගෙන බලන්න. අන්න අනාදිමත් කාලෙක ඉඳන් අපි පුරුදු කරලා තියෙනවා, පුහුණු කරලා තියෙනවා මොකද්ද? මම ගියා, මම ආවා, මම කළා, මම වින්දා. මෙන්න මෙහෙම එකක් හදාගන්න. එතන මෙතනදී කියනවා බුදු පියාණන් වහන්සේ මුලදිම දැන් ප්‍රශ්නේ ඇහුවේ බරපතල එකක්නේ. කිව්වා ප්‍රශ්නේ තෝරගන්න නම් මෙන්න මේ විදියට හිතන තාක්කල් මේ ප්‍රශ්නෙට උත්තර තෝරගන්න බෑ කියලා. ඒ කියන්නේ මොකද්ද? දැන් බුදු පියාණන් වහන්සේ කතා කළා මම කියලා. හැබැයි ඒ කතා කළේ වෝහාරික පරිහරණය. ඒ කියන්නේ එදිනෙදා භාවිතයට. හැබැයි එතන එහෙම මමත්වයක් පනව ගත්තේ නැහැ. හරිද? මෙතන කියනවා පැහැදිලිවම කවුරු හරි මම කළා මම වින්දා කියලා. ඒතකොට දැන් මාර අවුලක් වෙනවා එතකොට. ඒතකොට දුක් විඳි කවුද? සැප විඳි කවුද? එහෙම කෙනෙක් නැද්ද? හැබැයි එහෙම ගන්නත් බෑ. ඇයි මේකේ පල්ලෙහාන් කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම මම ඉන්නවද නැද්ද කියන එක කියලා ගන්න ගිය ගමන් අහු වෙනවා මොකද්ද? එක්කෝ ඉන්නවා එක්කෝ නැහැ. ඔන්න ඔය දෙක දෘෂ්ටි දෙකක් මිසක් යථාර්ථයක් නෙමෙයි. දැන් උත්තරේ අපේක්ෂා කරන අපිට එන ප්‍රශ්නයක් ඕක. එහෙනම් මොකද්ද මේ ක්‍රියාවලිය? මොකද්ද මේ කතාව? ඔහොම එකක් අපිට එනවා. හරි. ඒ කතාව මොකද්ද කියලා ඊගාවට බලමු. දැනට උන්වහන්සේ කියන විදිහට තෝරගමු. උන්වහන්සේ කියනවා මොකද්ද? මම කළා මම වින්දා කියලා හිතන්න පටන් ගන්න එපාලු. හරිද? ඒක විතරනේ අපිට ගන්න තියෙන්නේ. එහෙනම් දැන් මෙතනින් එහාට දැන් සාකච්ඡා කරනකොට මොකද්ද කරන්න ඕනේ? මම කළා මම වින්දා මට බැන්නා මම මෙහෙමයි මට මං අරේ ගියා මම මේ ගියා ඒව ගන්නෙ නැහැ. හරිනේ? right. ඒව ගන්න නැතුව හිතන්න ඕනේ දැන්. right. ඊගාවට මෙන්න දෘෂ්ටි දෙක. හැබැයි මේකේ කතා කරන්නේ මෙතනදී මේ අචේල කස්ස පහන්නේ දුක ගැන විතරයි. මතක තියාගන්න මේක දුකට විතරක් අදාළ කතාවක් නෙමෙයි. මේක මොකේද අදාළ? දුකට සැපට කියන දෙකටම. ඇයි?
දුක් විඳින්නේ මම විතරක් නෙමෙයි සැප විඳින්නේ කවුද? ඒත් මම කියලානේ අපි ගන්නෙ. මෙන්න බලන්න ඒක තියෙනවා. විභංග ප්‍රකරණයේ කුද්දකවත් විභංගේ මේක පෙන්නනවා. සතර දෘෂ්ටි වූ කවරයක්. සුව දුක් තමා විසින් කරලා දයි සත්‍යෙහින් ස්ථීරහින් දෘෂ්ටි උපදී. සුව දුක් වේදනා දෙකම හොඳේ. සැප වේදනාවයි දුක් වේදනාවයි. පරා කියන්නේ අනුන් විසින් කරලා දයි සත්‍යෙහින් ස්ථීරහින් දෘෂ්ටි උපදී. සුව දුක් තමා විසිනුත් අනුන් විසිනුත් කරලා දයි සත්‍යෙහින් ස්ථීරහින් දෘෂ්ටි උපදී. සුව දුක් තමා විසින් නොකරන ලද අනුන් විසින් නොකරන ලද අදිච්ච සමුප්පන්නයයි සත්‍යයෙන් ස්ථිරින් දෘෂ්ටි උපදී. මොහු සතර දෘෂ්ටි වූ වෙති. මේක වැදගත් වෙන මොකද්ද? මොහු සතර දෘෂ්ටි වූ වෙති. දෘෂ්ටි කියන්නේ මොනවද? යථාර්ථයක් නොවන, ඇත්තක් නොවන, ධර්මයක් නොවන අපි හදාගත්තු දේවල්. මොනවද? සැප දුක් තමා විසින් කළා කියන එක. සැප දුක් තමා අනුන් විසින් කළා කියන එක. සැප දුක් දෙගල්ල කළා කියන එක. සැප දුක් ඉබේ හටගත්තා කියන එක. මේ හතරම ඇත්ත නෙමෙයිලු. හරිද? හරි. එතකොට මොකක්ද ඇත්ත? එන ප්‍රශ්නයක් නේද එතකොට? දැන් ඕක අපිට හිතා ගන්නම බැරියයි. මතකද අර අසුතවන්ත සූත්‍රයේ කිව්වා. අනාදිමත් කාලයක සිට මමයයි මගේයයි කියලා ගත්තු හින්දා මේ පටිච්චසමුප්පාදේ තේරෙන්නේ නැහැ කියලා කිව්වා නේද? මතකයිද ඒක පෙන්නපේකේ? දිගු කලක් මුළුල්ලේ මමයයි මගේයයි මගේ ආත්මයයි කියලා පරිහරණය කරපු නිසා ඉදප්පච්චතා පටිච්චසමුප්පාදය තෝරගන්න බෑ කියලා කිව්වා මතකද? එහෙනම් මේ ලෝකේ තියෙනවා ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය තමයි පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය කැටියට තෝරගන්නේ නැති තාක්කල් අපි ඉන්නේ මම කළා, අනුන් කළා, එක්ක දෙකොල්ල කළා, එක්ක ඉබේ හටගත්තා කියන අදහස ඇතුලේ. ඔය අදහස් හතරම වැරදිලු. එතකොට හරි එක මොකද්ද? මොකොත් නැද්ද මේකේ? නෑ කියන්නත් බෑ. ඒකයි කිව්වේ ට්‍රැක් එක පයින් එපා කියලා. නැහැ කියලා ගත්තොත් ඒකත් දෘෂ්ටියක්. නැත කියන්නේ අන්තයක්. සියල්ල නැත කියලා කියන්නේ අන්තයක්. නැහැ කියලා ගන්නත් බෑ. මොකක් හරි එකක් තියෙනවා. හැබැයි මොකද්ද මේ? අන්න දැන් ඒකයි අපි හොයන්න ඕනේ. හරි? මම කලා මම වින්දා යනුවෙන් අදහස් ගැනීම ලබ්ධියකි. එනම් ධර්මයක් නොවන දෘෂ්ටියකි. ඒක පැහැදිලිද? එතෙන්ට නිකන් හරිනේ. රයිට්. එහෙනම් මෙතනින් ඉහාට දැන් මේ කතා කරන්න යනකොට මොකද්ද කරන්න වෙන්නේ? දැන් ආයි හිතන්නේ කවුද කියලා ගාවට. හරි. බලමු අපි. කාශ්‍යප තථාගතමේ මේ දෙයන්තයට නොපැමිණ මැදුම් පිළිවෙතේ සිටියේ දහම් දෙසයි. දැන් මධ්‍යම ප්‍රතිපදාව. මොකද්ද බුද්ධ ශාසනයේ මධ්‍යම ප්‍රතිපදාව? දැන් මැද හොයන්නත් යනවනේ කට්ටිය. එහෙමත් තියෙනවා ඈ. බුද්ධ ශාසනයේ මධ්‍යම ප්‍රතිපදාව මොකද්ද? ඒත් මධ්‍යම ප්‍රතිපදාවෙන් උන්වහන්සේ බණ කිව්වේ. අපිට හොයන්න කිව්වේ මධ්‍යම ප්‍රතිපදාවනේ. මොකද්ද මධ්‍යම ප්‍රතිපදාව? කාශ්‍යප තථාගතමේ මේ අන්ත දෙකට නොපැමිණ මැදුම් පිළිවෙතේ සිටියේ දහම් දෙසයි. අවිද්‍යාපත්තෙන් සංකාරයෝ වෙති, සංකාරපත්තෙන් විඥාන වේ. මෙසේ හුදු දුක් රසේ හට ගැනීම වේ. අවිද්‍යාවේම නිර්වශේෂ නිරෝධයෙන් සංකාර නිරෝධ වේ. සංකාර නිරෝධයෙන් විඥාන නිරෝධ වේ. මෙසේ හුදු දුක් රසේ නිරෝධය වේ යයි. අන්න කතාව. එහෙනම් බුද්ධ ශාසනයේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මොකද්ද? මැදුම් පිළිවෙත කියලා කියන්නේ මොකද්ද? තෝරගන්නවලු දෙයක්. සියල්ල නැහැ නෙමෙයි, අන්ත නැහැ. සියල්ල තියෙනවත් නෙමෙයි, සියල්ල නැහැත් නෙමෙයි. එක්තරා දෙයක් තියෙනවා. මොකද්ද? අවිද්‍යාපච්චය සංකාරයෙන් දුක හට ගන්නවා. අවිද්‍යාපච්චය සංකාර නිරෝධ කළොත් දුක නැහැ. දුක නිරෝධයි. නිරෝධ කියන වචනේ තේරුම මොකද්ද? නිරෝධ කියන්නේ නැති කරනව නෙමෙයි ඈ. උදා කරන්නේ නැහැ කියන එක. උදා කරන්නේ නැහැ කියන එක. නිරෝධා උදා වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ වෙන්නේ? මෙන්න මෙතන තියෙනවා උදා කරන ක්‍රියාවලිය. කොයි වෙලාවේද? හැම වෙලාවෙම. මොහොතක් නැර. එක තප්පරයක් නැර යම්කිසි ක්‍රියාවලියක් අපි උදා කරනවා. අන්නේ උදා කරන ක්‍රියා ඒක උදා වෙන එක ක්‍රියාවලියක් මිසක් මම කළා, අනුන් කළා, දෙගොල්ලෝ කරගත්තා, ඉබේ හටගත්තා කියලා ගන්නෙ නෑ. එතකොට මෙන්න මේ කතන්දරේ මොකද්ද? සුව දුක් දෙකම මොකද්ද? ක්‍රියාවලියක් මිසක් ඒක මගේ පැත්තට දාගන්න බෑ. අනුන්ගේ පැත්තට දාන්නත් බෑ. දෙගොල්ලොන්ට ගන්නත් බෑ. ඉබේ හටගත්තෙත් නෑ. නමුත් ක්‍රියාවලියක් තියෙනවා. හරිද? නැවතයක් අතුලට ටිකක් ගමුරට විස්තර කරගන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා. තව චුට්ටක් ඉස්සරහට යමු.
මෙන්න අන්ත දෙක. කච්චායන සියල්ල නැතයි යන මේ එක් අන්තයකි. සියල්ල නැතයි යන මේ දෙවන අන්තයයි. කච්චායන මේ අන්ත දෙකට නොපැමිණ මැදුම් පිළිවෙතින් තථාගතේ මේ දහම් දෙසයි. ඔන්න තව උදාහරණයක්. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාරයති සංඛාර ප්‍රත්‍යයෙන් විඥානයේ මෙසේ උදු දුක් රසය හට ගැනීම වේ. දැන් පුන පුනා කියනවා දැන් දවසට දැන් 100 පාරක් විතර කිව්වා මොකද්ද? දුක හටගන්නේ කොහොමද? අවිද්‍යා ප්‍රත්‍යයෙන්. හරිද? ඊගාවට වෙයි අවිද්‍යාවේ නිරෝධයෙන් විරාග නිරෝධයෙන් සංඛාර නිරෝධ වේ සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධ වේ. මෙසේ උදු දුක් රසයේ නිරෝධය වේයයි කියයි. එහෙනම් මොකද අවිද්‍යාව නිරෝධ කළාම සියලු දුක් රස නිරෝධයි. ඒක පැහැදිලිද? right. මෙන්න මේකත් අනවශ්‍යයි වගේ කියලා තේරෙන්නේ අනවශ්‍ය නැහැ මේක අවශ්‍යයි. ඒකෙන්ද කියව ගන්න සත්වංගයේ ආශය කවරේද යත්. සත්වයන්ගේ ආශය කවරේද යත්. මොකද්ද මේ ආශය කියන්නේ? දැන් අපි අහලා තියෙන ආසවානුසේ ඥානයි කියලා එහෙම කියන්නේ. හරි. ලෝකය සාස්වතය. ලෝකය අසාස්වතය. ලෝකය අන්තවත්ය. ලෝකය අනන්තවත්ය. ජීවය ශරීරය. ජීවය අනෙකක. ශරීරය අනිකකය. ඒ සත්වතමේ මරණින් මත්තේ වන්නේය. සත්වතමේ මරණින් මත්තේ නොවන්නේය. ඔව් සත්වතමේ මරණින් මත්තේ වන්නේත් නොවන්නේත් වේයයි. සත්වතමේ මරණින් මත්තේත් නොමනවන්නේත් නොදවන්නේත් වේයයි. මෙසේ සාස්වත දෘෂ්ටි නිසිත වූ හෝ උච්ඡේද දෘෂ්ටි නිසිත වූ සත්‍යෝ වෙති. මේ අන්ත ද්වයට නොපැමිණ ඉදප්පච්චභාවේහි පටිච්ච සමුප්පන්න ධර්මයන්හි විදර්ශනා ඥාන සංඛ්‍යාත අනුලෝමාක්ෂාන්තිය ලබන ලද වෙයි. යථාභූත ඥානයද හෝ ලබන ලද වෙයි. මේ සත්‍යයන්ගේ ආශයයි. මොකද්ද මේ කියන්නේ? මෙතන තියෙනවා මෙන්න මේ ප්‍රශ්න ටික ඔයගොල්ලෝ අපි දන්නේ නැති වුණාට හොඳට හිතලා බැලුවොත් ඔයාලට තේරෙයි මෙන්න මේ කියපු ටික ඇතුලේ අපි ඉන්නවා. එකක හරි. මොකද්ද? ලෝකේ සාස්වතයි අසාස්වතයි අන්තවත් අනන්තවත් ජීවය ශරීරයමය ශරීරය ජීවමය ශරීරය අනෙකක ජීවය තව එකක මරණින් මත්තේ ඉන්නවා නෑ එක්ක නොවනවද වන්නේද මෙන්න මේ කියපු මොනවා හරි අපිත් ඉන්නවා හොඳේ හරිද හැබැයි මෙන්න මේ සාස්වත දෘෂ්ටි නිශ්චිත වූ උච්ඡේද දෘෂ්ටි නිශ්චිත හෝ ඒ කියන්නේ ඇත කියන පැත්තයි නැත කියන පැත්තයි දෙක ඇතුලේ ඉන්න තමයි සත්වයෝ ඉන්නේ. හරිද? මෙන්න මේ කියපු ටික එක්කෝ තියෙනවා කියලා හිතන් ඉන්නවා එක්කෝ නැහැ කියලා හිතන් ඉන්නවා. හරිද? එතකොට මේ අන්ත ද්වයට නොපැමිණ අන්න එතන තමයි වැදගත්. මොකද්ද කියන්නේ? මෙන්න මෙහෙම හිතන්නේ නැතුව කොහොමද? ඉදප්පත්‍ය භාවේහි පටිච්චසමුප්පන්න ධර්මයේහිද විදර්ශනා ඥාන සංඛ්‍යාත අනුලෝමක්ෂාන්තියද ලබන ලද වෙයි. යථාභූත ඥානය හෝ ලබන ලද වේ. දැන් මොකද ඒ කියන්නේ? මෙන්න මේ ටික ඔකගෙන් මිදිලා දැන් මේක තේරෙන්නේ නැත්නම් ඒක ඉච්චර හිතන්න එපා. හැබැයි අවසානයේ කියන එකක් මොකද්ද? මේ ඉදප්පච්චතා පටිච්චසමුප්පාදය. පටිච්චසමුප්පාදය දැකලා අන්නේ පටිච්චසමුප්පාදය පිළිබඳ ඥානය ලැබුණා නම් අන්න එකට කියනවලු මොකද්ද? අනුලෝමක්ෂාන්තිය හෝ යථාභූත ඥානය හෝ ලැබුවා කියලා. හරිද? ඒ කියන්නේ මොකද්ද මෙතන අන්තිමට තෝරගෙන තියෙන්නේ ගොඩාක් ඒවා කිව්වට පස්සේ අවසානයේ කියන්නේ අනිත් ටික තේරෙන්නේ නැත්තම් නිකන් ඉන්න. හරිද? කියන්නේ මොකද්ද? මෙන්න මේක තෝරගන්නලු මොකද්ද? පටිච්ච සමුප්පාදය. ඉදප්පච්චතා පටිච්ච සමුප්පාදය. ඒ කියන්නේ මේ මොහොතේ හටගන්න ක්‍රියාවලියේ තියෙන පටිච්ච සමුප්පන්න ස්වභාවය තෝරගන්නලු. ඒක තෝරගත්තා නම් අනුලෝමක්ෂාන්තියට හෝ යථාභූත ඥාන දර්ශනයට හෝ එන්න පුළුවන්ලු. පැහැදිලිද? ඔන්න කතාව. එහෙනම් දුක කොට නැගෙන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර කිරීම නැමැති ක්‍රියාවලිය හේවත් මොකද්ද? දුක කොට නැගෙන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර කිරීම නැමැති ක්‍රියාවලිය හේවත් මොකද්ද? පටිච්ච සමුප්පන්න වය. ඔන්න කතාව. අපි මෙතෙන්ට නිකන් ගත්තාම අපිට විස්තර කරගන්න පුළුවන්. මොකද්ද? දුක කොට නැගෙන්නේ එහෙනම් පටිච්ච සමුප්පන්නව මිසක් වෙන ක්‍රමයකට නෙමෙයි. හරි? එය දුක්ඛාර සත්‍ය නම් වේ. ඒ කියන්නේ ඒ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියට තමයි දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ. දැන් කොහොමද මේක තෝරගන්නේ?
හරි. මෙන්න මේ දුක කොට නැගෙන්නේ අවිජ්ජා පත්‍යයෙන් ප්‍රත්‍යයෙන් සංඛාර කිරීම නැමැති ක්‍රියාවලියවත් පටිච්චසමුප්පන්නෝය කියන එක අපි පොඩ්ඩක් තෝරගන්න ඕනේ. ඒක තෝරගත්තා නම් මෙච්චරලා තේරුවේ ඒක ඉස්සෙල්ලා කිව්වා මතකද? දැන් ලෝකේ සිද්ධි වෙනවා. සිදුවීම් වෙනවා. මෙන්න මේ ටික හරි වැදගත්. හොඳේ. ලෝකේ සිදුවීම් වෙනවා. හැබැයි සිදුවීම් වල නෙමෙයි දුක තියෙන්නේ. මොකද්ද? අවිද්‍යා ප්‍රත්‍යයෙන් සිදුවීම මුල් කරගෙන අපි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර කරනවා. හරිද? එතකොට සංකාර කරන්නේ මොකද්ද? කොහොම අරගෙනද? කොහොම අරගෙන සංකාර කරන්නේ? මෙන්න මෙතන තමයි තෝරගන්න තියෙන්නේ මමයි මගේ කියලා අරගෙන. හරි. මම උදාහරණයක් කියන්නම්. ගිය පාර මේ ඊයේ පෙරේද තිබිච්ච භාවනා ප්‍රෝග්‍රෑම් එක නෙමෙයි ඊට කලින් අප්‍රේල් මාසෙ තිබිච්ච භාවනා ප්‍රෝග්‍රෑම් එකේ. හරිද? මම නිසලරණේ ඇවිල්ලා හිටියා. ඔන්න එක උදාහරණයක්. හරිද? නිසලරණේ ඇවිල්ලා හිටියා. ඇවිල්ලා එදා දවසේ සාකච්ඡාවක් තිබුණා. සාකච්ඡාව කරලා ඉවරලා හිටන් ඊට පස්සේ හවස ස්වාමීන් වහන්සේලාත් එක්කත් පොඩි සාකච්ඡාවක් තිබුණා. සාකච්ඡාව කරලා ඉවරලා ගෙදරට කෝල් එකක් දුන්නා. අවුරුදු දවස් ටිකනේ. හරිද? මං ආවේ ගාල්ලේ භාවනාවක් තියෙනවා. ගාල්ලේ භාවනාවට යනවා කියලා හිතා. එතෙන්ට පොඩ්ඩක් ගිහිල්ලා අර සුජීව මාත්‍යලා හම්බෙලා එනවා කියලා හිතාගෙන තමයි ආවේ. ගෙදරින් එනකොට. හැබැයි මං ගෙදරට කතා කළාම කිව්වා මං කතා කරලා ගෙදරට කෝල් එකක් දුන්නාම කිව්වා අද මාත් එක්ක තව මේ භාවනාවට ආව කෝසල කියලා මගේ යාළුවෙක්. හරිද? ගෙදරින් කිව්වා අපේ නෝන මහත්තයා කිව්වා අද කෝසල්ලා කට්ටියත් අපේ ගෙදර එනවා. දැන් ගෑනු ළමයි විතර ගෙවල් වල අපි මෙහෙනේ. ඒගොල්ලෝ ගෙදර එනවා කියලා කිව්වා. හරිද? දැන් මේක සිදුවීමක් කියන්නේ ඔයගොල්ලන්ට තෝරගන්න පහසු වෙන්න හොඳේ. ඊට පස්සේ එනවා කිව්වා මම කිව්වා හොඳයි. රැයට කෑම කන්න. ඉතින් එහෙම කියලාට මම මොකවත් කියුවේ නැහැ මම ෆෝන් එක තිබ්බා. හරිද? ඊට පස්සේ මම කිව්වා මට ස්වාමීන් වහන්සේලාත් සාකච්ඡාවක් තියෙනවා කියලා ෆෝන් එක තිබ්බා. එයා දන්නවා දැන් ෆෝන් එක ඕෆ් කරනවා. මම ඊට ෆෝන් එක ඕෆ් කළා. හාමුදුරුවොත් එක්ක සාකච්ඡාව කළා. රැය වුණා මං ගාල්ලේ ගියේ නැහැ. රැය වෙලා යන්න බෑ කියලා හිතුණා. ඊට පස්සේ මං කල්පනා කළා ඔන්න ඔයාද ගෙදර යනවා කියලා. හරි? ඊට පස්සේ කියලා තමයි මම ඉතින් ප්‍රේමලාල් මහත්තයා කියලා මං ගියා ගෙදර. ගෙදර යනකොට අපේ ගමේ අවුරුදු 30 එදා. අපේ ගෙවල් වලට පල්ලෙහින් තමයි අවුරුදු 30 තියෙන්නේ. ඒක පහු කරන් යන්න ඕනේ. අවුරුදු 30 සංගීත සංසන්දනයකුත් තියෙනවා. හවස ඔක්කොම ඉවර වෙලා. දැන් මම පාරේ අපේ ගෙවල් පැත්තට යනකොට යාළුවෝ වගේක් යනවා පාරේ දෙන්නේ. මම කොහෙද යන්නේ? සංගීතයට යනවා. මම කිව්වා නැගපල්ලා එන මං ගිහින් දාන්නම් එතෙන්ට. මම දැන් අපේ ගේ පහු කරගෙන සංගීත සංදර්ශනයේ ගාවට ගිහිල්ලා යාළුවෝ දෙන්නව බස්සලා ආපහු ගෙවල් පැත්තට එන්න එනවා. එනකොට සංගීත සංදර්ශන කිට්ටු හරිය තියෙන සෙනග හෝ ගාලා එනවා පයින්. රෑ 9ට 10ට විතර ඇති. 9ට විතර ඇති. හෝ ගාලා පයින් එනවා. දැන් මට පේනවා මිනිස්සු හෝ ගාලා එනවා. මට කිසි ප්‍රශ්නයක් තියෙනවද? කිසිම ගැටලුවක් නැහැ. මට මිනිස්සු වෙනවා පේනවා. ඉතින් මං හිමින් ආයි මැද්දෙන් කාර් එක අරන් ඉස්සරහට එනවා. ඔක්කොම වෙනවා. ටිකක් ඉස්සරහට එනකොට මෙන්න පේනවා. මොකද්ද? අපේ ගෙදර කට්ටියයි කෝසල්ලා ගෙදර කට්ටියයි තියෙනවා. දැන් මොකෝ වෙන්නේ? දැන් එකපාරටම පොඩි අවුලක්. දැන් මොකක්ද අවුල? අන්නේ අවුල ගොඩ නැගුණේ කොහොමද? දැන් ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් නෙමෙයි. හරිද? ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් නෙමෙයි. මොකද හේතුව ගෙවල් වල කට්ටිය අපේ සාමාන්‍යයෙන් කොහේ හරි යනවා නම් අපිට කියලා යන්නේ. හැබැයි එහෙම නොකියම එදා යනවා. මං ඒගොල්ලෝ දැක්කා, ඒගොල්ලෝ මාව දැක්කා. දෙගොල්ලන්ටම පොඩ්ඩක් අප්සෙට් වෙන්නේ. හරිද? දැන් මම බැලුවේ අනිත් පැත්ත නෙමෙයි මගේ පැත්තෙන් අප්සෙට් එක ආවේ කොහොමද? අන්න දැන් බලන්න. මට මෙච්චර වෙලා මිනිස්සු එනවා පෙවුනා හෝ ගාලා එනවා පෙවුනා ගොඩාක් අය එනවා පෙවුනා. හැබැයි මට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දැන් මේගොල්ලොත් මිනිස්සු මේගොල්ලොත් ආවා. දැන් මට ප්‍රශ්නයක් ආවා කොහොමද ආවේ? අන්න මමයි මගේ කියලා ගත්තා. මේ මගේ කට්ටිය නෙන්නේ. දැන් මමයි මගේ කියලා ගත්ත ගමන් මොකද වෙන්නේ? ඒ බුදු පියාණන් වහන්සේ කිව්වේ මම මගේ කියලා ගන්නද එපාද කියලා? ගන්න එපා කියලා. හැබැයි මම දැන් ගත්තද නැද්ද? එතන ඒක ලබ්ධියක් නෙමෙයිද? දෘෂ්ටියක් නෙමෙයිද? දැන් ගත්තා. හරි මම විදුරපාත් කළා කිව්වා. නැවත් කළාට දැන් hina වුණා. මම එහෙමම ඉස්සරහට ගියා. ටිකක් දුර යනකොට කෝල් එකක් ආවා යතුරු වෙනද තැනමයි කිව්වා. හරිද? ගියා ගෙදර. ගිහලා හොඳට පුදිය ගත්තා. නිදාගත්තා. නිදාගෙන ඔන්න දැන් කට්ටිය රෑ ඇවිල්ලා උදේ නැගිටලා නිසලනනකොට වටේ කරකිනවා. දැන් මේක අහයි කියලා. මොකොත් ඇහුවේ නැහැ මේ ආවා දැන්. දැන් ඒ දවස්වල මේ කතාව තමයි ඔළුවේ තිබුණේ. හරිද? මමයි මගේ කියලා ගත්තාමනේ එන්නේ. හොඳට හිතලා බලන්න. අන්න ඒක සිද්ධියක්. එතන මට වෙච්ච අත්දැකීමක් මම ඔය කිව්වේ.
මම ඕනම එක බලන්න සිදුවීමක් වෙනවා. දැන් බනිනවා. කවුරු හරි බනිනවා. දැන් මට බැන්න කියලා ගත්ත ගමන් මොකෝ වෙන්නේ? දැන් කාට හරි බනිනවා දැන් අපිට කවුරු හරි බනිනවා ඇහෙනවා කියන්නකෝ. හොගාලා බනිනවා. කන්දියා හරි ඉන්නවා. අම්මෝ බනිනවා කාට හරි හොඳටම. ටිකක් වෙලාවකට තේරෙනවා මට බනින්නේ කියලා. දැන් මට බනිනවයි කියලා ගත්ත ගමන් මොකද වෙන්නේ? ද්වේෂය එනටක් ගාලා. එක්ක මොකක් හරි කියලා දුකක් එනවා. දැන් මේ දුක කියන එක ඇදලා ගන්නෙ මොකෙන්ද? මමයි මගේ කියලා ගත්තාම මමයි මගේ කියලා ගත්තාම එකක් සිද්ධ වෙනවා මොකද්ද? රාගය හරි දේශය හරි මෝහය හරි මොකක් හරි මුල් කරගෙන අවිද්‍යා පත්‍ය සංකාර ක්‍රියාවලිය පටන් ගන්නවා. තේරෙනවද කතාව? එහෙනම් මේ අවිද්‍යා පත්‍ය සංකාර ක්‍රියාවලිය පටන් ගන්නෙ මොකද්ද? සාර වටින හොඳ මමෙක් හදාගන්න ගියාම තමයි. පැහැදිලිද? මේ ලෝකේ හිතලා බලන්න පොඩ්ඩක්. මේ ලෝකේ කොහේ හරි හොඳයි වටිනවා සාරයි කියලා ගන්න පුළුවන් එකක්වත් තියෙනවද? ඈ? එහෙම නැත්තම් අපිටත් සාරයි මම වටිනවයි කියලා මගේ පැත්තෙන් ගන්න පුළුවන් එකක් තියෙනවද? එහෙමත් නැහැ. එහෙනම් මට බනින්න බැරි මේ ලෝකේ ඉන්න බැනුමක් කවුට ආට හරි බනින්න බැරි කෙනෙක්ද මම? පුළුවන් කෙනෙක්. තේරෙනවද කතාව? හැංගලේම මේකේ මෙන්න මේ කතාව පටන් ගන්න ඔන්න ඔතනින්. තේරුණාද? හැම වෙලාවෙම අපි පුරුදු වෙලා ඉන්නවා මමයි මගේ කියලා ගන්න. ඒ බුදු පියාණන් වහන්සේ මේ පෙළ දහම සූත්‍ර ගත්තොත් එහෙම ඒ 99%ම තියෙන්නේ මමයයි මගේයයි ගැනීමට සුදුසු නොවන්නේය කියලා. ඒ විතරක් නෙමෙයි. අපි පළවෙනියටම දැන් අනිච්ච දුක්ඛ අනාත්ත තෝරගත්තාම තෝරගෙන තියෙන්නේ මොකද්ද? අනිච්ච නම් දුක්ඛ නම් අනාත්ත නම් ඒක මමයයි මගේයයි ගැනීමට සුදුසුද? නෑ. හැබැයි අපි ගන්නවද නැද්ද? ගන්නවා. ඒකට අපි අහුවක් කියනවා මොකද්ද? අනිච්ච වඩනවලු. දැන් අවුල තේරෙනවද? කතාව තේරෙනවද? ඔන්න ඔතන පොඩ්ඩක් හිතලා බලන්න. තනියම හිතන්න ඉතින්. හිතලා බලන්න, ඇත්තටම කරලා බලන්න නැත්තම්. මොකද්ද හේතුව? එක දිගට දැන් බයිනකොට කාට හරි බයින වෙලාවක් ගන්නකො. බයිනකොට හොඳට අහගෙන ඉන්නවා. හරිද? ඇහෙනවා දැන්. බයිනකොට ඇහෙනවා. ඉතින් වචන ටික ඇහෙනවා. කාට හරි බයිනවනේ ඉතින් බයිනවා. ටිකක් යනකොට ඇවිල්ලා කියනවා ආන් උඹට බලින්නේ කියලා. දැන් මොකෝ? දැන් මේ වචනවල තියෙන්නේ අර කලින් තිබිච්ච බරට වැඩිය ලොකු බරක්නේ. මොකද්ද මේ තියෙන්නේ? හැබැයි මම මගේ කියලා ගත්තා. හැබැයි බුදු පියාණන් කිව්වේ මොකක් කරන්න කියලාද? මමයයි මගේයයි කියලා ගන්නවා නම් ඒක මොකද්ද? ලබ්ධිය. ඒතර මොකද්ද මේ තියෙන්නේ? ක්‍රියාවලියක් තියෙනවා. මේ ලෝකේ ක්‍රියාවලියක් තියෙනවා. සිදුවීම් සිද්ධ වෙනවා. සිද්ධි තියෙනවා. කොච්චර හරි සිද්ධි වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? සිද්ධියත් එක්ක අපි අවිද්‍යා පත්‍ය සංඛාරයක් හැදුවා. තේරෙනවද? එහෙනම් දුක හටගන්නේ ඕනම සිද්ධියකදී මොකක් කළොත්ද? අපි අවිද්‍යා පත්‍ය සංඛාර කළොත් මිසක් සිද්ධියේ දුක තියනවද? නැහැ. දැන් අඬන දොඩන වැළපෙන සිද්ධි ටික ඔක්කොම අරන් බලන්න. ඒ සිද්ධියේ දුක තිබිලාද? නැත්තම් සිද්ධිය මුල් කරගෙන අපි අවිද්‍යා පත්‍ය සංඛාරයක් කරලාද? හැබැයි බුද්ධ ශාසනයේ පුනපුනා කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර කියන ක්‍රියාවලිය කරන්න එපා කියලා. අවුල තියෙන්නේ ඔන්න ඔතන. තේරුණාද කතාව? මම මේ ප්‍රසන්ටේෂන් එකම දිගටම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔන්න ඔය කැලල ගත්තා නම් අපිට හොඳටම ඇති. 아무튼 මේක තව පොඩ්ඩක් ඉස්සරහට යමු ඕනනම් අපි. දැන් මෙතන කියනවානේ මොකද්ද දුක්ඛාර සත්‍ය කියලා. දැන් පටිච්ච සමුප්පන්නව තමයි මේක හටගන්නේ. මේක ලොකු සම්බන්ධයක් තියෙනවා මේ කියන ඔක්කොම කතා ටිකේ. පටිච්ච සමුප්පන්නව හටගන්නවා කියන්නේ කැමැත්තෙන් බැඳුනහම හටගන්නේ. කැමැත්තෙන් බැඳුනහම හටගන්න එකට කියනවා දුක්ඛාර සත්‍ය කියලා. ඇයි එහෙම කියන්නේ? කැමැත්තෙන් බැඳුනහම හටගන්නේ පංච උපාදානස්කන්ධෙනේ. අනේ බුද්ධ ශාසනයේ මොකද්ද පංච උපාදානස්කන්ධෙට කියන්නේ? මහණෙනි මේ ආර්ය සත්‍ය සතරකේ කවර සතරක්ද? දුක්ඛ සමුදය නිරෝධ ආර්ය ප්‍රතිපදා දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා ආර්ය සත්‍යයි. මහණෙනි දුක්ඛ ආර්ය සත්‍ය කවරයත් පස් උපාදානස්කන්ධයයි ඒට කිය යුතුය. අන්න සම්බන්ධය. එහෙනම් බුද්ධ ශාසනයේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකටද? දුක්ඛ ආර්ය සත්‍යයට. ඒතර බුද්ධ ශාසනයේ පංච උපාදානස්කන්ධයක්. අපිට පංච උපාදානස්කන්ධයක් හැදෙන්නේ කොහොමද? පටිච්ච සමුප්පන්නව. එහෙනම් පටිච්ච සමුප්පන්නව හදන පංච උපාදානස්කන්ධය තමයි බුද්ධ ශාසනයේ දුක්ඛාර සත්‍ය කියන්නේ.
එහෙනම් දුක්ඛාර සත්‍ය හැදෙන්නේ පටිච්ච සම්පන්න හේවත් අවිජ්ජා පත්‍ය සංඛාර කළොත් විතරයි. තවත් කියනවා උදේ ඉඳන් කියන කතාවමයි මේ කියන්නේ. එහෙනම් අවිජ්ජා පත්‍ය සංඛාර කළොතින් විතරයි හැදෙන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාර වෙන්නේත් මොකක් හින්දාද? මේ රූප වල, ශබ්ද වල, ගන්ධ වල, රස වල, ස්පර්ශ වල හොඳ වටින සාර දෙයක් තියෙනවායි කියලා නේද? විඳින්න පැත්තකුයි, විඳින්න දෙයකුයි හදාගෙන ඒවා වටිනවා කියලා හිතාගෙන ඉන්නවා නම් විතරයි. තේරෙනවද? right. තව පොඩක් ඉස්සරහට යන්න. බුද්ධ ශාසනය පෙන්වා දෙන දුක්ඛය හඳුන්වනුයේ දුක්ඛාරය සත්‍ය පංච උපාදානස්කන්ධය අනුවෙනි. ඔන්නෝම පෙන්වන්න පුළුවන්. හරිනේ? මේ මෙතනදී තියෙනවා මෙච්චර ගොඩක් දේවල් අපිට ඕනේ නැහැ. මෙන්න මේක වැදගත්. මහණෙනි මෙන්න මෙතන තෝරගන්න. මහණෙනි උපාදානීය දහම්ද උපාදානද දේශනා කරන්නෙමි එය අසව්. ඔන්න දැන් ඔයාලට තෝරගන්න ඕනේ වැදගත් තැනක් මේ. උපාදානීය දහම්ද උපාදානද දේශනා කරන්නෙමි එය අසව්. ප්‍රශ්නේ තෝරගන්න. මොකද්ද? එහෙනම් දෙකක් තියෙනවද නැද්ද? උපාදාන කියලා එකක් තියෙනවා. උපාදානීය දහම් කියලා තව එකක් තියෙනවා. right. මහණෙනි උපාදානීය දහම් වූ කවරේද? උපාදානීය කවරේද යත්. මොකද්ද? මහණෙනි රූපය උපාදානීය දහමකි. එහි යම් චන්ද රාගයක් ඇද්ද? එය එහි උපාදානයයි. වේදනාව උපාදානීය දහමකි. එහි යම් චන්ද රාගයක් ඇද්ද? එය එහි උපාදානයයි. සංඥාව සංකාර විඥානයේ උපාදානීය දහමකි. එහි යම් චන්ද රාගයක් ඇද්ද? එය එහි උපාදානයයි. මහණෙනි මෝ උපාදානීය දහම් වූ යයි කියනු උපාදානීය දහම් යයි කියනු ලැබෙත් මේ උපාදානයයි. චන්ද රාගයේ උපාදානයයි. right. දැන් ඉතින් හොඳට නිදාගෙන මේක අහගන්න. මියගෙන කටියට කියන්නේ. හරි? මොකද්ද මේ කියන්නේ? දැන් ලොකු දෙයක් කතා කරන්න තෝරගන්න තියෙනවා. අපිට මිදෙන්න කිව්වේ මොකෙන්ද? පංච උපාදානස්කන්ධයෙන්. මෙන්න මේකේ තියෙනවා මෙහෙම කතාවක්. උපාදාන තියෙනවා, උපාදානීය දහම් තියෙනවා. ඒතර උපාදාන කියන්නේ මොකද්ද? උපාදානීය දහම් කියන්නේ මොකද්ද? අන්න රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මෙන්න මේවා උපාදානයට හිත කර දහම්. එහෙම නැත්නම් උපාදානීය දහම්. උපාදාන කියන්නේ මොකද්ද? උපාදාන කියන්නේ අපේ තියෙන චන්ද රාගය. මොකද්ද? චිත්තය අන්ධ කරගෙන සැරිසැරීම අග්‍ර කිරීම. පැහැදිලිද? ඔය චිත්තය අන්ධ කරගෙන සැරිසැරීම අග්‍ර කරන්නේ කොහොමද කියලා අහුවොත් එහෙම. කෙටියෙන්ම කියනවා රාගෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. රාග, ද්වේෂ, මෝහ කියන තුනටම ඉස්සරහින් තියෙනවා මොකද්ද? චන්ද රාගය. චිත්තය අන්ධ කරගත්තේ රාගෙන් නම් ඒත් සැරිසරනවා. ද්වේෂෙන් ඒත් ඒ අවුල තියෙනවා. මෝහෙන් නම් ඒත් තියෙනවා. හැබැයි රාග, දේශ, මෝහ තුනට ඉස්සරහින් තියෙන්නේ මොකද්ද එතකොට? චන්ද රාගය. ඔන්න ඔය චන්ද රාගයට බුද්ධ ශාසනය කියනවා උපාදානය කියලා. පැහැදිලිද? චන්ද රාගයට තමයි උපාදානය කියලා කියන්නේ. right. තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. පංච උපාදානස්කන්ධය කුමක් මුල් කොට ඇත්තේද? මෙන්න තෝරගන්න ඕනේ තැන. පංච උපාදානස්කන්ධය කුමක් මුල් කොට ඇත්තේද? කුමක් මුල් කරගෙන තියෙන්නේ? බලමු අපි පෙළේ කියලා තියෙන්නේ කොහොමද කියලා. මහා පුන්නම සූත්‍රය. මහණනි පංච උපාදානස්කන්ධය මොහුය. ඒ මෙසේය. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධයි. මෙනව වහන්ස යයි ඒ මහාන භාගතුන් වහන්සේගේ වාචිතය අභිනන්දනා කොට අනුමෝදන්ව බුදුරදුන් මත්තේහි පැන පිළිවිත්. ඒක පිළි අරගෙන තව ප්‍රශ්නයක් අහනවලු. යලි වහන්ස මේ පංච උපාදානස්කන්ධය කුමක් මුල් කොට ඇත්තාහුද? මොකද්ද කියන්නේ? මහාන මේ පංච උපාදානස්කන්ධය තෘෂ්ණාව මුල් කොට ඇත්තාහ. මොකද්ද ඔය කියන්නේ? ඔන්නෝගෙන් කියන්න උත්සාහ කරන්නේ මොකද්ද? දැන් ඔයගොල්ලෝ තෝරගන්න ඕනේ තැනකුත් තියෙනවා. පංච උපාදානස්කන්ධයෙන් තොරව සත්වෙක් පණවන්නේ නැහැ. සත්වයා කියන්නේ කවුද? සත්වයා කියන්නේ කවුද? සත්වයාට කකුල් කීයක් තියෙනවද?
කීයක් තියෙනවද? එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්නත් බෑ. එහෙනම් කවුද සත්වයා කියන්නේ? අන්න කතාව. තෝරගන්න මෙන්න මේ පංච උපාදානස්කන්ධය කියලා යමක් පංච උපාදානස්කන්ධයක් කොතනකරි තියෙනවා නම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කොතනක හරි තියෙනවා නම් අන්න එතන සත්වෙ පණවනවා. සත්වයා පණවන්නේ පංච උපාදානස්කන්ධයට. පැහැදිලිද? එතකොට සත්ව කියලා කියන්නේම උපාදාන නිසා. තව විදිහකට කියලා තියෙනවා සත්ව කියලා කියන්නේ සංයෝජන නිසා කියලා. ඒකත් හරි. සංයෝජන හැදෙන්නේ නැහැ මේ උපාදාන නැත්තම්. හරිද? සංයෝජන තමයි ප්‍රහීන කරන්නේ. ඒතකොට සංයෝජන ප්‍රහීන වෙනවා කියන්නේ උපාදාන ප්‍රහීන වෙනවම තමයි. පැහැදිලිද? ඒතකොට සත්වයක් පණවන්නේ පංච උපාදානස්කන්ධයත් එක්කනේ. ඕක පැහැදිලිද? ඕක පිළිගන්නවද? රයිට්. දැන් මට කියන්න මහාන පංච උපාදානස්කන්ධය තෘෂ්ණාව මුල් කොට ඇත්තා වූ. ඒ කියන්නේ මොකක්ද එතකොට? දැන් මෙන්න මෙතන අපි තණ්හාව කියන වචනේ තේරුම ගන්න ඕනේ හරියටම. එහෙනම් මොකද්ද? පංච උපාදානස්කන්ධය හටගන්නේ හාවෙච්ච තැන මුල් කරගෙන. ඒ කියන්නේ සත්වයා හටගන්නේ හාවෙච්ච තැන මුල් කරගෙන. දැන් මම කිව්වා පටන් ගන්නකොටම කිව්වා මේකේ මුල මැද අග සම්බන්ධයි කියලා. මුල මතක තියාගන්න. හරිද? එහෙනම් සත්වයා හටගන්නේ කොහොමද? පංච උපාදානස්කන්ධයක් මුල් කරගෙන. පංච උපාදානස්කන්ධය තියෙනවා යම් තැන එතන සත්වෙ ඉන්නවා. ඒතර පංච උපාදානස්කන්ධය හටගන්නේ කොහොමද? තණ්හාව මුල් කරගෙන. හාවෙච්ච තැන මුල් කරගෙන. හරිද? හාවෙච්ච තැන කොහේ වෙන්න පුළුවන්ද? අභ්‍යන්තර බාහිර දෙකක් තියෙනවා. දැන් පොඩි අවුලක් එතකොට. මොකද්ද මේ කියන්නේ? එතකොට තණ්හාව කියලා කියන්නේ හාවෙච්ච තැනනේ. දැන් හාවෙච්ච තැන රූපයක් නා. දැන් මෙන්න මේක තමයි අර කිව්වේ ක්‍රියාවලියක් තියෙනවා. හැම වෙලෙම ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් තියෙනවා. හරිද? ඒක මම කලාවත් අනුන් කලාවත් දෙගොල්ල කලාවත් ඉබේ හටගත්වත් ඔහොම එකක් නෙමෙයි. මෙතන තියෙන්නේ ක්‍රියාවලියක්මයි. ඒ ක්‍රියාවලිය මොකද්ද? පටිච්ච සමුප්පන්නව අපි මොකද කරන්නේ? තැන් තැන් වල හා වෙනවා. අවිජ්ජා පත්‍ය සංඛාර කරනවා. සංඛාර කරන උපාදානස්කන්ධයක් හැදෙනවා. අන්න ඒ උපාදානස්කන්ධයට තමයි සත්වයා කියලා කියන්නේ. උපාදානස්කන්ධයට සත්වයා පනවන්නේ නේද? ඒතර උපාදානස්කන්ධයට පංච උපාදානස්කන්ධයට අතීත අනාගත පනවනවද? පනවනවද? නැහැ. පංචස්කන්ධයට අතීත අනාගත පනවනවා. අතීත අනාගත සියුම් ඝන හීන ප්‍රණීත දුර ළඟ ඔහොම පනවනවා. ඒක පංච උපාදානස්කන්ධයට. ඒක හටගන්නේ මේ මොහොතේ. දැන් මේ මොහොතේ නම් හටගන්නේ අතීතත් නැත්තම් අනාගතත් නැත්තම් තණ්හාව මුල් කරගත්තු තැන නම් හටගන්නේ සත්වයා හටගන්නේ කොතනද? හාවෙච්ච තැන. අපි තුමා හාවෙච්ච තැන මෙතන කියලා. දැන් මාර අවුලක් මේක. මොකද්ද කියන්නේ? දැන් අතන වචනේ මොකද්ද? මමයයි මගේයයි ගැනීමට සුදුසු නොවන්නේ. ඒ කියන්නේ මම නෑ කියන එකද ඔය කියන්නේ? නෑ. මොකවත් නෑ කියන එකද ඔය කියන්නේ? සියල්ල නැත කියලාද කියන්නේ? එහෙම නෙමෙයි කියන්නේ. එක දෙයක් කියලා. මොකද්ද? ක්‍රියාවලියක් තියෙනවා. මොකද්ද ක්‍රියාවලිය? පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය. පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක් නිසා සත්‍යයක් විද්‍යාමාන වෙනවා. හරිද? මේක හේතුවක ඵලයක්. දැන් ඔන්න ඔය ක්‍රියාවලිය සිද්ධ වෙන්න නම් මොනවද ඕනේ? ඔය ක්‍රියාවලිය සිද්ධ වෙන්න මොනවද ඕනේ? හොඳට බලන්න. ඔය ක්‍රියාවලිය සිද්ධ වෙන නම් ඇහක් කනක් නහයක් දිවක් කයක් මනක් ඕනේ. අනිත් පැත්තෙන් රූපයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ධර්මයකුත් ඕනේ. හරි. මේ කයත් ඔය කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත් කියන්නේ ඔක්කොම ඵලනේ. අපි ගොඩනගපු දේවල්. පැහැදිලිද? ඒ දෙකම ඵල. දැන් ඒ දෙකේ එකතු වෙච්ච ගමන් මොකද වෙන්නේ?
ඔය දෙක කොහේ හරි හා වෙච්ච ගමන් මොකද වෙන්නේ? අන්න එතන පංච උපාදානස්කන්ධයක් හට ගන්නවා. එහෙම නැත්නම් සත්වයා හට ගන්නවා. තේරුණාද? හිතක් හට ගන්නවා. මේ ගැඹුරු වැඩි නම් පොඩක් අවුල් වගේ නම් නමුත් පොඩ්ඩක් මේක තෝරගන්න පුළුවන් කොටසක් තියෙනවා. එතකොට අපි මම මගේ කියලා අරන් තියෙන්නේ ඇත්තටම මොන වගේ එකක්ද? මෙන්න මෙතන තියෙනවා බමුණන්ගේ තිබුණ එක්තරා අදහසක් අවිපරිණාමී වූ නොවෙනස් වන නේද? විපරිණාම වෙන්නේ නැති, කැඩෙන්නේ නැති, බිඳෙන්නේ නැති, විනාශ කරන්න බැරි ආත්මයක් පවතිනවා කියලා නිගමනයක් තිබුණා. අන්නේ නිගමනය බිඳ හරින්න තමයි වැරදි කියලා පෙන්වන්න තමයි බුදු පියාණන් වහන්සේ වැරදි කියලා පෙන්නුවේ බුදුවරේ පහල වෙලා මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය දේශනා කළාට පස්සේ. නැත්තම් හිතනවා නොවෙනස් වන අවිපරිණාමී වූ මමෙක් අතීතයේත් හිටියා දැනුත් ඉන්නවා මතුත් යනවා කියලා. ඒ අදහස වැරදි. ඒ අදහස වැරදි එකක්. හරිද? හැබැයි වේදේ ගන්න එහෙම. අර කියනවනේ එම්බා ආත්මයතෝ කඩුවකින් කැපිය නොහැක, ගින්නකින් දැවිය නොහැක, කුරුල්ලා කූඩුවක් තනන්නාසරේ නුඹ කයක් කර කයක් තනන්නේය. ඒතර නොවෙනස් වෙන කෙනෙක් යනවා කියලානේ කියන්නේ. ඒ බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? ක්‍රියාවලියක් තියෙනවා. හැබැයි ක්‍රියාවලිය නොනවත්වා ක්‍රියාත්මක වෙනවා. ක්‍රියා උදා කරනවා. මේක උදා කරන එක උඩන් නවත්තන්නත් පුළුවන්. ඒතර මෙතන එක්කෙනා මෙතෙන්ට යනවා කියලා කියන්නත් බෑ. ඇයි කියන්න බැරි? දැන් උදාහරණයක් ගමුකෝ අපි. අපි ගෙයින් එළියට බහිනවා. ගේ දොරකඩ තියෙනවා කොස් ගහ. කොස් ගහේ තියෙනවා පොලොස් ගෙඩියක්. අපි ඕක දැක්ක. අපි ඕකට කියනවා මොකද්ද? මොන ගෙඩියද? පොලොස් ගෙඩිය. මාසයකට පස්සේ අපි ගෙදරින් එළියට බහිනවා. අපි දකිනවා කොස් ගෙඩියක්. ඒ තියෙන්නේ මොකද්ද? කොස් ගෙඩියක්. දැන් පොලොස් ගෙඩිය නැද්ද? පොලොස් ගෙඩිය නැද්ද? පොලොස් ගෙඩිය තියෙනවද? කො? ඒ පොලොස් ගෙඩියද? නෑ කොස් ගෙඩියක්. දැන් මොකද්ද ඒ කතාව එතකොට? අන්න එකයි කිව්වේ අවිපරිණාමී කෙනෙක් මෙතන නැහැ. නොවෙනස් වෙන කෙනෙක් මෙතන නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ තව විදියකට අර අතනින් කෙනෙක් කවුරු හරි අතනින් ඇවිල්ලා මෙතනින් යනවා. අතනින් ඇවිල්ලා මෙතනින් යනකොට අතනින් ඇතුළට එන එක්කෙනාට ඒ වෙලාවේ තිබුණ රූපස්කන්ධයක්, වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, විඥානස්කන්ධයක්, සංකාර විඥාන ස්කන්ධ පහක් නේ තියෙන්නේ ඔය. අතනින් ඇවිල්ලා මෙතනින් යනකොට අතනින් ඇතුළට එනකොට තිබිච්ච රූපස්කන්ධය, වේදනා, සංඥා, සංකාර රූපස්කන්ධය මෙතන යනකොට තියෙනවද? වේදනාස්කන්ධය මෙතන යනකොට තියෙනවද? සංකාර විඥාන ස්කන්ධ මෙතන යනකොට තියෙනවද? එහෙනම් අතනින් ඇවිල්ලා මෙතනින් ගියේ එයාමද? එයාමද ගියේ? එයාම කියලා කිව්වොත් ඒක වැරදි. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? හැංගලේම විපරිණාමය වෙන ක්‍රියාවලියක් තියෙනවා. ඔන්න ඔය ක්‍රියාවලිය අවිපරිණාමී වූ මම මගේ කියලා ගන්න යන්න එපා කියලායි මේ කියන්නේ. තේරෙනවද කතාව? තේරෙනව නිකන් අවුල් වගේ අපිට මාතෘකා තියෙන ඕන තරම් කතා කරන්න හොඳේ. හරිද? නමුත් මේකත් තෝරගන්න. මෙන්න මේකේ තියෙනවා. හැබැයි අපි ගන්නවා මේක මමයි මගේ කියලා එක දිගට පවතින. ඊයේ බැනපු මට ඊයේ තමයි මූ මට බැන්නේ. අන්න එතනදී අපිට ඔක වැදගත් වෙන්නේ. ඊයේ මූ මට බැන්නා. ඒක කොහොමද ගත්තේ ඒක? මොහොතකට පවතින සත්‍යයක එහෙම හිටියේ නැත්තම් ඊයේ හිටපු මට බැන්නා කියලා අපි ඇයි ගන්නෙ? ගත්ත ගමන් මොකද්ද වෙන්නේ? මමයි මගේයි කියලා ගත්තා. ගත්තාම බුදු පියාණන් වහන්සේ එපා කියපු එක කළා. උන්වහන්සේගේ භූමියේ නැහැ. ඒතකොට මොකද වෙන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාර හටගත්තා. දුක හටගත්තා. එහෙනම් මොකද්ද මේ කතන්දරේ? තව කිව්වොත් තවත් අවුල් වෙනවා. ඒකින්ද මොකද්ද තෝරගන්න තියෙන්නේ? තෝරගන්න තියෙන්නේ මේ කිසිම දෙයක් මමයයි මගේයයි ගැනීමට සුදුසු වෙන්නේ නැහැ. හැබැයි මේකේ තියෙන එක්තරා කතාවක්. මේක මමයයි මගේයයි කියලා ගන්න සුදුසු වෙන්නේ නැහැ කියලා වචනෙට අහුවට හරියන්නේ නැහැ. ඕගොල්ලෝ අහලා තියෙනවද අර ලුණු කන කතාව? දැන් ලුණු කාපු නැති එක්කෙනෙක් ඉන්නවා. ලුණු කාපු එක්කෙනෙකුත් ඉන්නවා. එයා ලුණු කාපු නැති එක්කෙනාට මොකද කරන්නේ? ලුණු ගැන කියලා දෙනවා. කියනවා එයාට තේරෙන්නේ නැහැ. ලුණු ගැන ලියපු පොතක් දෙනවා. ඒත් එයාට තේරෙන්නේ නැහැ. ලුණු ගැන තෝරලා දෙන්න එයා මොකද්ද කරන්න ඕන?
උණු බින්දුවක් කටේ ගෑවනම් වැඩේ තේරෙනවනේ. අර කිව්ව වලට වඩා හොඳට තේරෙනවනේ. නේද? ඇත්තටම ලුණු කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ එතකොට. මේකත් අන්න ඒ වගේමයි. මොකද්ද කරන්න තියෙන්නේ? මේක තෝරගන්න. හරි. ඒක තමයි දවස බෙදා ගන්න ඕන නම් විනාඩි 5කට 10කට පැයකට දෙකකට දවසටම හරි කමන්නේ පුළුවන් නම්. හරිද? ලෝකෙ සිද්ධ වෙනවා සිදුවීම් ක්‍රියාත්මක වෙනවා සිද්ධි තියෙනවා විනාඩි 5ක් කියලා ගන්නකො. මේ විනාඩි 5 බුදු පියාණන් වහන්සේගේ භූමියේ ඉන්නවා කියලා හිතාගෙන මමයි මගේයි කියලා ගන්නවද නැද්ද? ගන්නෙ නැතුව ඉඳලා බලන්න. අන්න එතකොට තේරෙනවා දුක හටගන්නේ නෑ කියලා. අවිජ්ජා පත්‍ය සංඛාරා වෙන්නේ නෑ කියලා. ඔය ඔක්කොට මූල වෙන්නේ මම කියලා එකක් බුදු පියාණන් වහන්සේ එපා කියලා තියෙන මමයයි මගේයයි ගැනීමට සුදුසු නොවන එකක් මමයයි මගේයයි කියලා ගන්න නිසා. හැබැයි මේක තෝරගන්න බෑ කිව්වට ඇහුවටත් බෑ. ඔන්නම් කරලා බලන්න. අර ලුණු කෑව වගේ කිව්වේ ඒකයි. ඔන්නම් කරලා බලන්න විනාඩි 5ක් හරි පැයක් හරි මේ පැය ඇතුලේ මම මගේ කියලා කිසිම දෙයක් ගන්නෙ නෑ කියලා ඉඳලා බලන්න. හරිද? හිතේ යවුවාම කවුරු හරි ගැහුවා කියමුකෝ මේ පැය ඇතුලේ ඇවිල්ලා රිදුනා. ඉතින් රිදුනා. හැබැයි රිදෙන එකත් එක්ක අවිජ්ජා පත්‍ය සංඛාරා කරන්නේ නැහැ. චිත්තය අන්ධ කරගෙන සැරිසරන්න යන්නේ නැහැ. අන්න චන්දරාගයෙන් කටයුතු කරන්නේ නැහැ. චුට්ටක් කරලා බලන්න. හරිද? අමාරු වැඩි වගේ හිතෙනවා නම් ඔය නිකන් ඔය තියෙන එකක් කරලා භාවනාවක් කරලා තවදුරටත් වඩමු මේ ටික. හරිද? හරි. එතකොට මොකද්ද මෙතන කියන්නේ? මේ පංච උපාදානස්කන්ධය මොකද්ද? තෘෂ්ණාව මුල් කොට ඇත්තාහ. එහෙනම් මොකද්ද වෙන්නේ? දැන් මේකේ අභ්‍යන්තර බාහිර දෙකක් තියෙනවා කියලා තෝරගන්න. හොඳේ. දැන් මේකත් එක්ක තණ්හාවෙන් බැඳුණා. හරි. මේක බාහිරනේ. බාහිර එකක් එක්ක බැඳිලා. දැන් මේක තියනවාද? දැනුත් ඕගලන්ට ඒකත් එක්ක තණ්හාවෙන් බැඳෙන්න බැරිද? ඈ? පුළුවන් නේ. ඒක මොකද්ද? අභ්‍යන්තර. එහෙනම් අභ්‍යන්තර චන්දරාගය තමයි ඔය තියෙන්නේ. පැහැදිලිද? අභ්‍යන්තර චන්දරාගය බාහිර රූපස්කන්ධය. තේරුණාද? ඔය දෙක තෝරගන්න. ඊගාවට කියලා මෙන්න මෙතන මහාන එම උපාදානය ඒ පංච උපාදානස්කන්ධයෝ නොවේති. පංච උපාදානස්කන්ධයෙන් වෙන්ව නොද උපාදාන වෙයි. අන්න ඒක තමයි වැදගත්ම වචනේ. මොකද්ද? පංච උපාදානස්කන්ධයෙන් වෙන්ව නොද උපාදාන වෙයි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් කොතනක හට ගන්නවා නම් එතන උපාදානය තියෙනවාමයි. උපාදානය තියෙනවා කොතනයි පංච උපාදානස්කන්ධය එතන තියෙනවාමයි. මාන පංච උපාදානස්කන්ධයේ යම් චන්දරාගයක් ඇද්ද ඒ එහි උපාදානයයි. අන්න අපි තෝරගන්න ඕනේ ඒවා ටිකක් තියෙනවා. මොකද්ද තෝරගන්න ඕනේ? පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය, චන්දරාගය. ඔන්න තුනක් තියෙනවා. පැහැදිලිද? පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය, චන්දරාගය. එතකොට මොකද්ද මේ වෙන්නේ? චන්දරාගයෙන් බැඳෙන මොහොතේ පංච උපාදානස්කන්ධය හට ගන්නවා. මොකක් එක්කද? පංචස්කන්ධය කෙරෙහි. එහෙම බැඳෙන්නේ කොහොමද? මමයි මගේ කියලා ගත්තු ගමන්. ඇයි බුදු පියාණන් වහන්සේ කරන්න කිව්වේ මොකද්ද? මමයි මගේයි ගැනීමට සුදුසු නොවන්නේ. හැබැයි අපි මොකද කරන්නේ? අනාදිමත් කාලෙක ඉඳන් මමයි මගේ කියලා ගන්නවා. දැන් ගෙදර බයිනවා හොගාලා. දන්නවනේ කවුද කියලා නේ? ඉතින් දුක හැදෙන්නේ කොයි වෙලාවටද? ඈ? මට බැන්න කියලා ගත්තොත් විතරයි. බුදු පියාණන් වහන්සේ කිව්වේ එහෙම ගන්න කියලාද? ටිකක් වෙලා මැල්ලා ආයෙ ඕනනම් යකෝ උඹේ කන් ඇහෙන්නේ නැද්ද කියලා. තේරෙනවද කතාව? ඉතින් ඒක ඇල්ල පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලන්න. කරලා බලන්න හොඳේ. මම මොකක් කියන්නේ නැහැ. ඒක තව ගොඩාක් ඒවා විස්තර කරන්න තියෙනවා. මෙන්න මෙතන මේක තෝරගන්න ඕන නම් පංච උපාදානස්කන්ධය දුක්ඛාර සත්‍ය අනුවෙන් හඳුන්වයි. තණ්හා උණුතන මුල් කොට ඇත. ඒ කියන්නේ හා උණුතන මුල් කරලා හට ගන්නවා. චන්දරාගයෙන් බැඳෙන මොහොතේ හටගනි. අනිත් එක තමයි ආකාර දෙකකි. අභ්‍යන්තර බාහිර. හරිද? දැන් හිතන්න දැන් සත්වයා බාහිර හට ගන්නවා කියලා ගත්තොත් අර අභ්‍යන්තරයේම ඉන්නවා කියලා කියන කතාවට මොකද්ද වෙන්නේ? එහෙනම් නියත වශයෙන් ස්ථීර වශයෙන් අවිපරිණාමී වූ සත්වයක් ඉන්නවා කියන සංකල්පයට මොකද වෙන්නේ? ඒක බිඳිලා යනවා. දැන් තනියම හිතලා බලන්න ඕන නම් එළිය හට ගන්නවා නම් මොකද්ද මේ ඇතුලේ තියෙන්නේ? දැන් අපි හිතන්නේම ඇතුලේ හට ගන්නවා කියලා. එහෙම නෑ.
හරි? තව පොඩ්ඩක් අපි හොයලා බලමු ඔක. රයිට්. මෙන්න මෙහෙමයි මේකේ ක්‍රියාවලිය වෙන්නේ. හරිද? මෙන්න මේක හොඳට අධ්‍යයනය කරන්න. පංච උපාදානස්කන්ධය ඔන්න. හැදෙන විදිය. කොහොමද හැදෙන්නේ? අභ්‍යන්තර බාහිර. හැබැයි කොහොමද මේ අභ්‍යන්තර බාහිර මේක හැදෙන්නේ? බාහිරත් එක්ක චන්දරාගින් බැඳෙනකොට බාහිර හැදෙනවා. අභ්‍යන්තර හැදෙනකොට චන්දරාගින් බැඳෙනොත් ඒ කියන්නේ රූපස්කන්ධය ගත්තොත් මොකද්ද? අරූපස්කන්ධයේ විග්‍රහය මොකද්ද? හීන ප්‍රනීත මධ්‍යම දුර ළඟ නේද? අභ්‍යන්තර බාහිර ඔම 11 ආකාරයකට බෙදෙනවානේ. එතකොට මේ අභ්‍යන්තර රූපෙත් එක්ක බැඳිලත් පංච උපාදානස්කන්ධය හදා ගන්න පුළුවන්. බාහිර රූපෙත් එක්ක බැඳිලත් පංච උපාදානස්කන්ධය හදා ගන්න පුළුවන්. තේරුණාද කතාව? එතකොට අභ්‍යන්තර රූපයට ඇති චන්දරාගය බාහිර රූපයට ඇති චන්දරාගය මේ දෙකම වෙන්නේ කොහොමද? අවිජ්ජා පත්‍ය සංඛාර කළොති. බාහිර රූපෙත් එක්ක අවිජ්ජා පත්‍ය සංඛාර කළොත් බාහිර රූපෙට චන්දරාගෙහිඳ පංච පාදානස්කන්ධයක් හැදෙනවා. ඊගාවට අවිජ්ජා පත්‍ය සංඛාරයේ අභ්‍යන්තරයකත් එක්ක කළොත් මොකද වෙන්නේ? අභ්‍යන්තර පංච පාදානස්කන්ධයක් හැදෙනවා. හරිද? අභ්‍යන්තර බාහිර කියන දෙක පැත්තකට කරන්නකෝ. ඒතර මේක මොකද්ද? මේ ෆිසිකල් බොඩි එක. ඒක මොකද්ද? ඒක මේ වැඩේ කරලා කරන්න මෙවලමක් හැටියට භාවිතා වෙන එකක් විතරයි. විතරමයි. මේක මෙවලමක් විතරමයි. මේක ඇතුලේ ඔය කියන එකක්වත් නැහැ. මේකේ තියෙන හතර මහා භූත ටිකක්. පැහැදිලිද? right. ඊගොල්ලෝ මෙන්න මේක තියෙනවා. චන්දරාගයෙන් බැඳෙන වර්තමාන මොහොතේදී රූපයෙන් වෙන් කළ නොහැකි පංච උපාදානස්කන්ධය හටගනී. හැබැයි මේක වෙන්නේ කොහොමද? මේ නොදන්නා අසුතව මෙන්න මේක තමයි ක්‍රියාවලිය. හොඳේ. අවිජ්ජා පත්‍ය සංඛාර අවිජ්ජා පත්‍ය සංඛාර කරනවා අභ්‍යන්තරයකටයි බාහිරයකටයි. ওই දෙකම කරනකොට පංච උපාදානස්කන්ධයක් කියව සත්‍යයේ බිහි වෙනවා. මොහොතක් ගානේ. මොහොතක් ගානේ දැන් ඔකට උපමාව තියෙන්නේ. මටත් තාම හරියට මේක ගලපලා කියා ගන්න බෑ. මේ තියෙන කතාව තේරෙනවා. හරි? පුළුවන් ටික තමයි මේ කියන්නේ. ඔයගොල්ලෝ නුවණ බුද්ධිය තියෙන අය හිතලා බලන්න. පහන් දැල් උපමාව පෙන්නන්නේ ප්‍රඥාවට ඕකනේ. ඇත්තට මෙතන පහන් දැල්ලක් තියෙනවද? මොකද්ද තියෙන්නේ? එක දිගටපත් වෙන නොනිමීපත් වෙන පහන් දැල්ලක් එතන තියෙනවද? නෑ. එතන මොකද්ද තියෙන්නේ? තෙල් බිඳුවක් එනවා රත් වෙලා තිරේ දිගේ අනිත් පැත්තෙන් හුළඟ එනවා මේ පැත්තෙන් තෙල් බිඳුව ගිනි ගන්නවා. තෙල් බිඳු රාශියක් එනවා තෙල් බිඳු රාශියම ගිනි ගන්නවා. අපිට පේනවා එක දිගට පවතින ගිනි දැල්ලක්. පහන් දැල්ලක් අපිට විද්‍යාමානයි. හැබැයි එතන පහන් දැල්ලද තියෙන්නේ නිවිලාපත් වෙලා යන වේගෙන්පත් වෙලා යන ස්වභාවයක්ද? තේරෙනවද කතාව? ඒකයි කිව්වේ මමයි මගේයි ගැනීමට සුදුසු නොවන්නේ. ඉතින් අනිත් පැත්තෙන් ගත්තා මොකද්ද? කැමැතිසේ පවත්වන්න බැර නම් දුක නම් අසාර නම් නේද? කොහොමත් මමයි මගේයි ගැනීමට සුදුසු නොවන්නේ. ඉතින් මෙන්න මේක තෝරගත්තේ නැත්නම් මෙන්න මේක දන්නේ නැති අසුතව පුතඥයාට හට ගන්නවා මොකද්ද? එක දෙයක්. මේක ඔයගොල්ලෝ අහලා ඇති. අද තෝරගන්න. මොකද්ද හටගන්නේ? 20 ආකාර සක්කාය දිට්ඨිය හට ගන්නවා. මොකද්ද මේ 20 ආකාර සක්කාය දිට්ඨිය කියන්නේ? මෙන්න 20 ආකාර සක්කාය දිට්ඨිය. රූපය මම වෙමි රූපෙහි මම වේ. වේදනාව මම වෙමි වේදනාවෙහි මම වේ. ඔය මගේ පැත්තට අභ්‍යන්තර. මේ රූපය තුල මම වෙමි මා තුල රූපය වේ. වේදනාව මම වෙමි මා තුල වේදනාව වේ. මේ තියෙන්නේ අභ්‍යන්තර බාහිර දෙකට මම වෙමි කියන එක බෙදලා. පැහැදිලිද? 20 ආකාරයක් තියෙනවා මෙතන. ඔන්නකොට කියනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. 20 සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතන මොකද්ද? මේක හටගන්නේ මමයි මගේයි ගැනීමට සුදුසු නොවන්නෝ මේ කියලා දන්නේ නැත්තම්. කර්මස්ථානයක් වඩනව නේද හැංගලේ? මොකද්ද වඩන්නේ? මමයි මගේයි ගැනීමට සුදුසු නොවන්නේ. දැන් ඔන්න ඔය කතාවත් තෝරගෙන මොකද වැඩුවොත් කොහොමද? ඒ වඩන මොහොතේ අභ්‍යන්තරව හෝ බාහිරව හෝ සත්වයක් හදනවද ඒ වෙලාවේ අපි? පැයක් වැඩුවා නම් පැයක් හදන්නේ නැහැ. පැය දෙකක් වැඩුවා නම් පැය දෙකක් හදන්නේ නැහැ. ජීවිත කාලෙම වැඩුවොත් ඊගායකට එකක් හදන්නේ නැහැ. වැඩුවොත් නෙමෙයි ඒ අදහස අරගෙන ඒ ක්‍රියාවලියට අනුගත වෙලා හිටියොත්. මේ තියෙන 11 ආකාරයේ
ආධ්‍යාත්මික බාහිර ඕලාරික සූක්ෂම හීන ප්‍රනීත අතීත අනාගත පච්චුප්පන්න දුර හෝ ළඟ අභ්‍යන්තර බාහිර ඔක්කොම ටික තියෙනවා මෙතන 11 ආකාරය. ඉතින් ඔය ටික මෙන්න මෙතනත් කියනවා උපදින්නේ දුකම උපදී නිරුද්ධ වන්නේ දුකම නිරුද්ධ වේ. දැක්කද? පංච උපාදානස්කන්ධයට නම් දුක කියන්නේ. හැම මොහොතකම පංච උපාදානස්කන්ධය හදනවා නම් උපදින්නේම මොකද්ද? දුක. උදා නොකර හිටියොත් මොකද්ද වෙන්නේ? නිරුද්ධ කරන්නේම දුක නිරෝධ වේ. ඒ ඔන්න කතාව උතනින් පොඩ්ඩක් ඔලුවට දාගන්න, ඔක තියාගන්න. ඕකේ තව එක තැනක් මම පෙන්නන්නම්. මදුම් පිළිවෙත යනු අවිජ්ජා පත්‍ය සංකාර ක්‍රියාවලිය සමග එකතු වීමෙන් මිදීමේ මග හෙවත් එකතු වීමෙන් මිදීමේ මග හෙවත් මොකද්ද? අරියට මගයි. ඒක මොකද්ද? සම්මා මගයි. එකතු වීමෙන් මිදීමේ මග. පැහැදිලිද? එහෙනම් මොකද්ද? මදුම් පිළිවෙත යනු අවිජ්ජා පත්‍ය සංකාර ක්‍රියාවලිය සමග අන්න දැන් අපිට නෑ කියන්න බැරියයි. මෙතන ක්‍රියාවලියක් තියෙනවා. සියල්ල ඇත කියන්නත් බෑ, සියල්ල නැත කියන්නත් බෑ. මෙතන තියෙන්නේ මොකද්ද? ක්‍රියාවලියක්. පැහැදිලිද? එහෙනම් ක්‍රියාවලිය සමග එකතු වීමේ මිදීමේ මග හෙවත් සම්මා මගයි. මෙන්න මේකෙත් ඔයගලන්ට වෙනදා දැකපු නැති කොටසක් බර කොටසක් දකි. මොකද්ද? අවිජ්ජා පත්‍ය සංකාර ක්‍රියාවලිය සමග එකතු වීමෙන් මිදෙනවා. දැන් සුජීවි මහත්තයා අපි කතා කරපු ප්‍රශ්න මතකද? මොකද්ද? දැන් හිතලා බලන්න. අපි දැන් එකතු වීමෙන් මිදීම කියලා කල්පනා කළේ පහුගිය දවස්වල මොනවද? රූපෙත් එක්ක, සද්දෙත් එක්ක, ගන්ධෙත් එක්ක, රසත් එක්ක, ස්පර්ශත් එක්ක, ඕවත් එක්කනේ. ඒවත් එක්ක එකතු වෙන එකෙන් මිදෙන්න ඕනේ කියලා නේද? දැන් මොකෝ කියන්නේ? ඇත්තටම එකතු වීමෙන් මිදෙන්න ඕනේ මොකෙන්ද? අවිද්‍යා පත්‍ය සංකාර කියන ක්‍රියාවලියත් එක්ක එකතු වීමෙන් මිදෙන්න. අන්න සියල්ලෙන් මිදුණා වෙනවා එතකොට. තව පොඩ්ඩක් කැමරට බැලුවොත් තේරෙයි ඉතින්. හරිද වැරදිද කියලා. අන්න ඒකයි කිව්වේ හතර මහා භූත ලෝකය ගැන මෙනෙහි කරන්නේ අසුතව පුතඥයා. සුතවත්තාන ශ්‍රාවකයා තමයි සිත මනස විඥානයේ පටිච්ච සමුප්පාදය දැකලා ඒකෙන් මිදෙන්නේ. එන එකතු වීමෙන් මිදෙන්න ඕනේ කොහෙන්ද? අවිද්‍යා පත්‍ය සංඛාරات එක්ක එකතු වෙන්න එපා. තේරුණාද? දන්නේ කියන එක. අනිත් ඒවාත් එක්ක එකතු වෙන්න. අවිද්‍යා පත්‍ය සංඛාරات එක්ක එකතු වෙන්න එපා. යමක් අවිද්‍යා පත්‍ය සංඛාරද ඒ සියල්ලගෙන්ම මිදිය යුතුයි. අවිද්‍යා පත්‍ය සංඛාර වලින් හැදුනේ මොකද්ද? 31 තලයක්. අවිද්‍යා පත්‍ය සංඛාර වලින් මිදුණොත් 31 තලයේද? නෑ ලෝකෙද? ලෝකෝත්තරයි. ඔන්නොතෙන්ට පූර්ණව අදහස යොමු කරන්න පුළුවන් නම් කෙනෙකුට හරියටම එයා බලන්නේම කොහෙද? එළියද ඇතුළද? ඇතුළේ ක්‍රියාවලියමයි. ඇඟලෙම සිද්ධ වෙන ක්‍රියාවලිය. පැහැදිලි? ඉතින් මෙන්න මෙතන කියනවා මේ අතීත පංචස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටියෙන් අනුගමනය නොකරන්නේය, අනාගත පංචස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටියෙන් නොපතන්නේය. යම් හේකින් යමක් අතීත වේද එය ප්‍රහීනය, යමක් අනාගත වේද එය නොපැමිණියේය. දැක්කද කතාව? යමෙක් පච්චුප්පන්න වූ පංචස්කන්ධ ධර්මය ඒ තැන්හි අනිච්ඡාදී විසින් විදර්ශනා කෙරේද ඒ විද්වත් මේ අසම්බීර වූ අසංකෝප්‍ය වූ විදර්ශනාව වඩන්නේය. අද මාතාපන්න වීරිය කර්තව්‍ය වෙයි. කවරෙක් සිට මරණය ඇතැයි දතහින්නේද? මහත් සෙන් බල ඇති මරහු සමග සංගරණයක් නැත්නු. මෙවන් විහෙරණ ඇති කෙලෙස් තවන වැර ඇති දවරෑදකේ හලතන්ත්‍රා ඇති ඒ යෝගාවචරයා බද්දේ කරත්තයයි සාන්තව බුද්ධ මුනිතමේ ප්‍රකාශ කරේ. මොකද්ද බද්දේ කරත්ත කියන්නේ? කිසිම දෙයක් සාරයි වටිනවා කියලා අරගෙන බැඳෙන්නේ නැහැ. බද්දේ කර අත්තයි කියලා අරගෙන බැඳෙන්නේ නැහැ කියන එක ඔය කියන්නේ. බද්දේ කරත්ත සූත්‍රය. පැහැදිලිද? එහෙනම් මොකද්ද මේ කියන්නේ? කෙලෙස් තමන විවරණ ඇති වැර ඇති දවරෑ දෙකේ හලතන්ත්‍රා ඇති. මෙතන කියනවා මොකද්ද? ඒ තැන්නේ පච්චුප්පන්න පංචස්කන්ධ ධර්මය. දැක්කද? පත්තෙන් හටගත්තු මෙන්න මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනකොට හොඳට බලන්න. දැන් අපි දැන් කරලා තියෙන්නේ මොකද්ද? ඵලයේ හදලා ඉවරනේ. කයක් හදලා ඉවරයි. ඒකට මේ ඇහක් කනක් නහයක් දිවක් කයක් මනක් හදලා ඉවරයි. අනිත් පැත්තෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හදලා ඉවරයි.
හරිද? තාමාන් අර පහන් දැල්ල විලනවා වගේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මොකද්ද ක්‍රියාවලිය? අවිජ්ජා පත්‍ය සංඛාර. දැන් මේ දෙක හිමම තියෙයි. අවිජ්ජා පත්‍ය සංඛාර ක්‍රියාවලිය නැවැත්තුවොත් මොකද වෙන්නේ? මේක හතර මහා භූත පොළොවට පස් වෙනවා. එදාට නව එකක් හදන්නේ නැහැ. ඉතින් අපිට කරන්න පුළුවන් එකම දෙයයි තියෙන්නේ ඊගාව එක හදන එක නවත්තන එක විතරයි. ඒකට නම් මෙන්න මේ ටික දැනගන්න ඕනේ. මේ ටික භාවිතා කරන්න ඕනේ. දැන් මේක තව විදිහකට මම විස්තර කරන්නම් තියෙන වෙලාවත් එක්ක දුක්ඛාරය සත්‍ය ආයතන ආකාරයෙන් දකිමු. දුක්ඛාරය සත්‍යම ඒ කියන්නේ දුකම මේ පංච පාදානස්කන්ධයම මේ වැඩපිළිවෙලම ආයතන ආකාරයෙන් දකිමු. අපි දැන් කලින් බැලුවේ මොකද්ද? පටිච්චසමුප්පන්නව. ස්කන්ධ වශයෙන්නේ පංච පාදානස්කන්ධ කියලා අරගන්නේ. මේ ආයතන වශයෙන්. මෙන්න බලන්න විතරයි. විභංග ප්‍රකරණ එකේ ආයතන විභංගයේ 124 පිටුව. හොඳ 100න් අහන්න ඕන එක මේක. ආයතන 12කි. ආයතන 12යි. මොනවද ආයතන 12? චක්ඛායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, ගානායතන, ගන්ධායතන, ජීවායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මනායතන, ධම්මායතනයි. ආයතන කීයද ඔක්කොම 12යි. ඊගාට මොකද්ද කියන්නේ? මෙන්න මේ වචන දෙක තෝරගන්න. සනිදස්සනං අනිදස්සනං සප්පටිකං අප්පටිකං. සනිදස්සන කියන්නේ පේන, අනිදස්සන කියන්නේ පේන්නේ නැති, සප්පටික කියන්නේ ගැටෙන, අප්පටික කියන්නේ නොගැටෙන. ඒක දැන් තේරෙනවනේ. right. දැන් අන්නර ආයතන 12න් ඔන්න දැන් එකක් කියනවා. මොකද්ද? රූපායතනය, සනිදස්සනය, සප්පටිකය. ඒ කියන්නේ මොකද්ද? සනිදස්සනයි සප්පටිකයි. රූපායතනය කියන එක මොකද්ද? පියවිය හැට පේනවා, යමක ගැටෙනවා. සිහියෙන් නේද ඉන්නේ? අවධානයෙන් ඉන්නේ? යමක ගැටෙනවා. right. ඊගාවට ආයතනෝ 9 දෙනෙක් අනිදස්සනය සප්පටිකය. අනිදස්සනයි සප්පටිකයි ආයතන 9ක්. ඒ කියන්නේ අනිදස්සනයි කියන්නේ පියවිය හැට පේන්නේ, අප්පටිකයි කියන්නේ ගැටෙන්නේ, සප්පටිකයි කියන්නේ ගැටෙනවා. පැහැදිලිද? එතකොට එක ආයතනයක් තියෙනවා. මොකද්ද? සනිදස්සනයි සප්පටිකයි. ආයතන 9ක් අනිදස්සනයි සප්පටිකයි. ඊගාවට ආයතනයෝ දෙදෙනෙක් අනිදස්සනද අප්පටිකද වන්නාහුය. ඒ කියන්නේ ආයතන දෙකක් අනිදස්සනයි අප්පටිකයි. පේන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. හරිද? එතකොට 12 හරිනේ. ඔන්න 12. ආයතන 12න් බෙදීමක් තියෙනවා. අපි ඔක chart එකකට අරන් බලමු. අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන දෙකකට බෙදෙනවා. අභ්‍යන්තර ආයතන චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මනායතන. බාහිර ආයතන රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පට්ඨබ්බායතන, මන ධම්මායතන. හරිද? ආයතන 12. හරි. අනිදස්සන, සප්පටික, අප්පටික, සනිදස්සන, අනිදස්සන. හරිද? දැන් මෙන්න මේක බලන්න. මේක තමයි මුළු කතාවම තියෙනවා. ඔන්න දැන් මම අර කියපු විදිහට සම්පූර්ණ කරනවා. රූපායතනය මොකද්ද? සනිදස්සනයි සප්පටිකයි. මතකනේ කිව්වා? රූපායතනය කියන එකක් විතරක් සනිදස්සනයි සප්පටිකයි. කියන්නේ පේනවා, ගැටෙනවා. හරි. ඊතුරු 9 ආයතන 9ක් අනිදස්සනයි සප්පටිකයි. මෙන්න ආයතන 9. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. හරිද? ආයතන 9ක් ස්වභාවය මොකද්ද? අනිදස්සනයි සප්පටිකයි. දැන් මේක තෝරගන්නකො. මොකද්ද මේ රූපායතනය කියන්නේ? උදාහරණයක් ගන්න. දැන් මේ රූපායතනය. මේ රූපායතනය අයිති කොහෙටද? බාහිර රූපායතනයට. තේරුණාද? රූපායතනය කියන්නේ බාහිර එකක් නේ. හරි. එතකොට මේක මොකද්ද? සනිදස්සනයි සප්පටිකයි. එතකොට චක්කායතනය. චක්කායතන අපිට පේනවද? ඇහැ පේනවා. ඇහැ නෙමෙයිනේ ආයතනය කියන්නේ. චක්කායතනය අනිදස්සනයි, හැබැයි යමක ගැටෙනවා, සප්පටිකයි. හැබැයි මනයි ධම්මයි කියන දෙක අනිදස්සනයි, අප්පටිකයි. පැහැදිලිද? මෙන්න මේ chart එක හොඳටම තේරුම් ගන්න බලන්න වැදගත් දෙයක් තියෙනවා කියන්නේ. right. එතකොට මට දැන් ඔයගොල්ලෝ කියන්න මේ ලෝකේ මොනවා හරි දෙයක් අපේ පියවිය හැට පේනවා නම්
ඒකයිති මේ ආයතන 12න් කෝකටද? දැන් ඔක කියන්න තමයි මෙච්චර ළමයි දැන් කරේ. තේරුන්නේ නැහැ. තේරුන්නේ නැහැ. ඇහුන්නේ නැහැ. අපේ පියවිය හැට මේ ලෝකයේ ඇතුලේ තියෙන මොනවා හරි දෙයක් පේනවා නම් ඒකට කියන්නේ මොකද්ද? පේන දේවල් වලට කියන්නේ සප්පටිකයි කියලා. නේද? එහෙනම් අපේ පියවිය හැට මොනවා හරි පේන දෙයක් තියෙනවා නම් ඒක අයිති වෙන්නේ මේ ආයතන 12න් කොයි එකටද? ඈ? මේ 9ටද මේ 2ටද මේ 1ටද? කොයි එකටද? මෙන්න මේකට රතු පාටකට. හරි. මොකද්ද මෙන්න මේකට? ඒ කියන්නේ මේ ලෝකයක් බෙදලා තියෙනවා ආයතන වලට ආයතන 12කට. 12න් එකම ආයතනයයිලු අපේ පියවිය හැට පේන්නේ යමක ගැටෙන්නේ. ඒ මොකද්ද? රූපායතනය. ඒතර රූපායතනයේ අයිති කොහෙටද? අභ්‍යන්තරද බාහිරද? එහෙනම් අපේ ඇහැට යමක් පේනවා නම් මේ ලෝකේ මොනවා හරි දෙයක් අපේ පියවිය හැට පේනවා නම් ඒ පේන සියල්ල අයිති කොහෙටද? බාහිර රූපායතනයට. තේරුණාද? ෂුවර්ද? හරි. එතකොට මේක අයිති කොහෙටද? මේක අයිති කොහෙටද? හරි. එතකොට ඕගොල්ලන්ගේ කය අයිති කොහෙටද? ඈ? කොහෙටද දන්නේ? බාහිර රූපායතනයට. හරිනේ? මේකත් අයිති බාහිර රූපායතනයට. මේකට ඕගොල්ලෝ මම කිව්වොත් එහෙම. එන නූනක්කාරද එන ගොන්ද? මේ උණු වතුර බෝතලෙට මම කිව්වොත් එහෙම? ඈ? ගොන්ද? මේ පීරිසට මම කිව්වොත් එහෙම? ගොන්ද නැද්ද? මේකට මම කිව්වොත් එහෙම කොහොමද? ඊගාට ප්‍රශ්නේ එහෙම කොහොමද? මේ පුළුවන් නම් තෝරගන්න. මේක අයිතිත් කොහෙටද? බාහිර රූපායතනයට. දැන් කෝගොල්ලෝ කියපු මම මෙච්චරලා මම විස්තර කරපු කතාව දැන් තේරෙනවද? අන්න මොකද්ද මේ කියන්නේ? ඇයි අපි යනකොට මේක හතර මහා භූත කය හතර මහා භූත වලට දීලා යන්නේ? මේකේ ආපෝ කොටස ආපෝ වලට දෙන්න වෙනවා අපිට. තේජෝ කොටස තේජෝ වලට දෙන්න වෙනවා. වායු කොටස වායු වලට දෙන්න වෙනවා. පඨවිය පඨවියට දීලා තමයි යන්න වෙන්නේ. අර ක්‍රියාවලිය සකස් කරගන්න අර පොලොස් ගෙඩිය කොස් ගෙඩිය වුණා වගේ තව එකක් හදාගනි. ඒක වෙනම කතාවක්. දැන් මේකට මම කියන්න පුළුවන්ද එහෙනම්? ඒකට මම කියනවා සමානයි මේකට මම කියනවා. මේකට මම කියන්න පුළුවන්ද? ඒක නම් බෑ. හැබැයි මේකට අම්මෝ එහෙම කොහොමද? මං ගෙදර යන්නත් එපෑනේ. මට ID කාඩ් එකකුත් තියෙනවා. තේරෙනවද සම්මත එකයි පරමාර්ථ එකයි තියෙන වෙනස? පැහැදිලිද? හිතලා බලන්න. එතකොට මමයයි මගේයයි අවසාන කතාව මොකද්ද? මමයයි මගේයයි ගැනීමට සුදුසු නොවන්නෝමය. පැහැදිලිද? මෙන්න ආයතන ආකාරයට මම තව එකක් පෙන්නන්නම් ඔන්න. දුක්ඛ ආර්ය සත්‍ය සතර මහා ධාතුන් ආකාරයෙන් දකිමු. ස්කන්ධ වශයෙන් දැක්කා, ආයතන වශයෙන් දැක්කා, දැන් ධාතු ආකාරයෙන්. ධාතු වශයෙන් දකින්න නම් කොහොමද කියලා තියෙන්නේ? මම විස්තර කරන්න ගන්න එක තැනක් ගන්නම්. මෙන්න බලන්න. ඇවැත්නි යම්සේ දැව නිසාද, වැල් නිසාද, තන නිසාද, මැටි නිසාද ඇවිරී සිටි අහස ගෙයයයි ව්‍යවහාරයට යේද. ඇවැත්නි මෙපරිද්දෙන්ම ඇට නිසා, නහර නිසා, මස් නිසා, සම් නිසා ඇවිරී සිටි අහස රූපයයි ව්‍යවහාරයට යේ. මොකද්ද මේ කියන්නේ? ඈ? ඉස්සර වරිච්චි පිච්චි ගහලානේ මැටි ගහලානේ ගයක් හැදුවේ. දැන් ඔය මේ හිස් අවකාශයක් ඇතුලේ මැටි ටිකක් එකහු කරලා ලී දඬු ටිකක් තියලා ගැට ගහලා පිදුරු ටිකක් හැවිලි කරලා හැදුවාම අර හිස් අහස ආවරණය වෙනවනේ.
නේද? එතකොට අපිට අර සිතිජය කැඩෙනවා කියලා කියන්නේ. සිතිජය කැඩිලා පේනවා එතන. දැන් අන්න එකට කියනවා ගේ කියලා. ඇයි ඒක හතර මහා ධාතු ටිකක් ඝනීභවන වෙච්චි. හතර මහා ධාතු ටිකක් හැඩතලයකට එකහු කළා. ඒකට කිව්වා ගේ කියලා. ඒ වගේම මේ හිස් අවකාශය අහුරනවා ඇට ටිකක්, මස් ටිකක්, ලේ ටිකක්, සම් ටිකක්, නහර ටිකක් එකහු කරලා කය කියලා එකක් හදලා. ඒකට කියනවා මොකද්ද? රූපයයි විවහාරයට යේ. ඉතින් මේකට මම කියන්න පුළුවන්. ඒක රූපයක් විතරයි. දැන් අදහස මොකද්ද? ඒකත් කියන්න තියෙන්නේ එහෙනම් මේක මමයි මගේයි ගැනීමට සුදුසු නොවන්නෝමය. කම්බුල යත තියාගෙනත් අහනවා. අනේ මන් දන්නේ. right. එහෙනම් මොකද්ද මෙතන කියන්නේ? අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් වඩන ආර්ය ශ්‍රාවකයා සතර මහා ධාතුන් මුල් කරගෙන උපාදානස්කන්ධ ආයතන වශයෙන් අභ්‍යන්තර හෝ බාහිර හටගන්නා ඡන්ද රාගය නිරෝධ කරයි. උදා නොකරයි. මොකද්ද කියන්නේ? යෝ රූපස්මින් ඡන්ද රාග විනයෝ ඡන්ද රාග පහානං ඉදං රූපස්ස නිස්සරණ. ඔන්න නිස්සරණේ කතාව. නිස්සරණට අවශ්‍ය ටිකක් තමයි කතා කළේ. මොකද මේක ආයෙ උනම් තෝරගන්න මෙන්න මේ වචනේ මෙතන පොඩ වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ. අනිච්ච